හෙලෝ කට්ටියට ඇහෙනව නේද? නියෝ ඇහෙනවද? ඇහෙනව නේද? ලොවන් ලහුරු ඇහෙනවද? මට කවුරු හරි පොඩ්ඩක් ඇහෙනවද නැද්ද කියලා කියනවා. ඔව් සර් ඇහෙනවා. ඇහෙනවනේ. ඔව්. ලහිරු ඇහෙනවනේ. රයිට්. හරි අපි පොඩ්ඩක් අද එකතු වුණේ ඔයාලගේ මේ මොකද්ද නොලෙජ් ඇස්මන්ට් එක ගැන කතා කරගෙන යන්න. මම ඉතින් ඒක සම්බන්ධව පොඩි විස්තර ටිකක් ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම්. ඊට පස්සේ මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. රයිට් මම හිතන්නේ ඔයාලට ස්ක්‍රීන් එක පේනවා. මම ස්ක්‍රීන් එක පෙන්නන්න ගත්තේ පොඩි දේවල් ටිකක් පැහැදිලි කරන්න ඕන නිසා. මුලින්ම ඔයාලට මෙන්න මේ වගේ ඇඩ්මිෂන් එකක් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. මේක මම හිතනවා මේ වෙනකොට හැමෝම ඩවුන්ලෝඩ් කරගෙන ඇති කියලා. මම හිතන්නේ මේකේ SMS එකක් ඔයාලට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේකේ ඩවුන්ලෝඩ් කරගන්නත් ඔයාලට ලින්ක් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ ඉස්සලා මේ ඇඩ්මිෂන් එක පැත්තෙන් කතා කරොත් එහෙම වෙන්න ඕන දේවල් මෙහෙමයි. ඔයාලගේ නම ID නම්බරය ඊට පස්සේ ඔයාලා මේකට ඉල්ලලා තියෙන මාධ්‍ය අපි ඇත්තටම ඉල්ලුම් කරලා තියෙන්නේ සිංහල කියන මාධ්‍යයෙන්. ඊට පස්සේ ඔයාලා level 4 එකට තමයි ලියන්නේ IT වල. ඒ කියන්නේ information and communication technology technician කියන ස්ට්‍රීම් එකේ ඔයාලගේ තියෙන්නේ. ඊට පස්සේ මේකේ විභාග මධ්‍යස්ථාන විදිහට College of Technology Kandy අරුප්පොළ Kandy කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ නුවර තියෙන ටෙක්නිකල් කොලෙජ් එක. ඇත්තට නුවර ටෙක්නිකල් කොලෙජ් එක පිහිටලා තියෙන්නේ අරුප්පොළ කියන තැන. ඉතින් මෙතනට සමහරක් විට කට්ටිය යන්න දන්නවා ඇති. එහෙම නැත්නම් නොදන්නාත් ඇති. මම දන්න විදිහට උතන බස් එකක් දුකද යන සීන් එකකුත් තියෙනවා. ඉතින් ඒක චුට්ටක් ඔයාලා හොයලා බලලා එතනට ගමන් පහසුකම සලස ගන්න. ඔක පොඩ්ඩක් කන්ද උඩ තමයි අරුප්පොළ ටෙක්නිකල් කොලෙජ් එක තියෙන්නේ. මමත් පුද්ගලිකව එතනට ගිහිලා තියෙනවා තරඟ විභාගයක් ලියන්න කැම්පස් එකේ. පළවෙනි පාර කැම්පස් යන්න කලින් තිබුණු තරඟ විභාගයේ ඇපිටියුඩ් ටෙස්ට් එක. ඉතින් එතනම තමයි ඔයාලටත් මේක මේ අරුප්පොළ ටෙක්නිකල් කොලෙජ් එකේ තමයි ඔයාලගෙත් වැඩේ තියෙන්නේ. ඊට පස්සේ දිනේ සා වේලාව විදියට 6:13 අපි 6:13 කියන ඩේට් එක බැලුවොත් එහෙම 6:13 කියන්නේ සැටර්ඩේ. ඒ කියන්නේ සෙනසුරාදා උදේ 11ට තමයි තියෙන්නේ. ඒ උදේ 11ට පටන් ගන්නවා කියලා කියන්නේ ඔයාලගේ එක්සෑම් එක ඉවර වෙන්නේ සවස් 1ට. ඒ කියන්නේ දවල් 1ට තමයි ඉවර වෙන්නේ. පැය දෙකක් ඔයාලට එක්සෑම් එක තියෙනවා. ප්‍රශ්න 50ක් පැය දෙකක කාලයක් තියෙනවා උත්තර සපයන්න. ඉතින් ඇත්තටම ගොඩක් කලාවට IT කට්ටිය එච්චරලා ඉන්නේ නැහැ. ඔක පැයෙන් විතර උත්තර ලියලා එළියට එනවා. සමහර අය පැය භාගෙන් ලියනවා. සමහර අය විනාඩි 20 ලියන කට්ටිය ඉන්නවා. එහෙම ලියලා එළියට එන්නේ ඉන්නවා. ඒක තමයි වෙලාව සාමාන්‍යයෙන් පැය දෙකක් කාලයක්. يعني පැය දෙකක කාලයක් වලට තියෙනවා කියන එක මතක තියාගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන 8 කියන තැන මෙන්න මෙතන තියෙනවා මේ අයදුම් කරුගේ අස්සන සහ දිනේ කියලා එකක්. මෙතන ඔයාලා අස්සම් කරලා දිනේ දාගන්න. ඒ කියන්නේ දැන් අද අස්සම් කරනවා නම් අද අස්සම් කරලා මෙතන දිනේ දාගන්න. සාමාන්‍යයෙන් ඔයාලා අස්සනක් දානකොට කළු පාට පෑනෙන් දාන්න එපා. නිල් පාට පෑනකින් මෙතන අස්සම් කරන්න සහ දිනේ දාන්න. මොකද කළු පාට පෑනකින් දාපුවාම අර මේක ෆොටෝ කොපියක්ද නිකන් ඒ වගේ නිකන් පොඩි හැඟීමක් එනවනේ. පෑන හොඳින් බැලුවොත් එක පේනවා. නමුත් නිල් පාට පෑනකින් දාන එක වඩා සුදුසුයි. ඊට පස්සේ මෙන්න මෙතන අස්සම් කරන්න තියෙනවා මෙන්න මේ ඉහත සඳහන් කරලා තියෙන කවුරු හරි කෙනෙක්. මෙම ප්‍රවේශ පත්‍රය ආයතන ප්‍රධානී. ආයතන ප්‍රධානී කියලා කියන්නේ අපේ VTA එකේ කියන්නේ අපේ නුවර දිස්ත්‍රික් වෘත්ති පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධානියා විදිහට ඉන්නේ අපේ මයිකා මැඩම්නේ සහකාර අධ්‍යක්ෂතුමිය. ඒතර එයා තමයි ආයතන ප්‍රධානියා. එයාට මෙතන අස්සම් කරන්න පුළුවන් ඔයාලගේ ඇඩ්මිෂන් එක සත් එකක් කියලා. ඊට පස්සේ පුහුණු මධ්‍යස්ථානයේ කළමනාකරු ඒ කියන්නේ අපේ වික්‍රමසිංහ කියලා සර් කෙනෙක් ඉන්නවා TO සර්. එයාට පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි විධායක නිලධාරියෙක් කියලා කියන්නේ යම් වැටුප් ශ්‍රේණියක් තියෙනවා. ඒ ශ්‍රේණියට ඉහළින් ඉන්න කට්ටිය තමයි විධායක නිලධාරීන් කියන්නේ. දැන් ඔෆිස් වල එහෙම දැන් හැමෝම ඔෆිස් වල ඉන්න හැමෝම විධායක නිලධාරීන් නෙමෙයි.
එක ආයතන වල විධායක නිලධාරීන් ඉන්නවා. ඒ කියන්නේ විධාන දෙන්න පුළුවන් නිලධාරී මට්ටම. හරිද? ඒතර අන්න ඒ වගේ කෙනෙකුට මේක අත්සන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ග්‍රාම නිලධාරීවරයාට අත්සන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සාම විනිසුරුවරයෙක්ට අත්සන් කරන්න පුළුවන්. ඉතින් දැන් ඔය ගොඩක් කාලට ඔයාලා දැන් සෙන්ටර් එකේ නැති නිසා, ඔයාලා ගොඩක් එළියේ ඉන්න නිසා ඔයාලට මේක අත්සන් කරගන්න තියෙන හොඳම ඔප්ෂන් එක තමයි එක්ක ඔයාලා සාම විනිසුරු කෙනෙක්ගෙන් මේක අත්සන් කරගන්න. එහෙම නැත්නම් ග්‍රාම නිලධාරියෙක්ගෙන් මේක අත්සන් කරගන්න. ඉතින් ඒ අත්සන් කරගත්තට පස්සේ දිනේ දාලා යාගේ අත්සන දාලා මෙතන අනිවාර්යයෙන්ම මෙන්න මේ කිට්ටුව අනිවාර්යයෙන්ම සීල් එක තියාගන්න. සීල් එක නැතුව අත්සන ගැහුවා කියලා එහෙම මේක පිළිගන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම සීල් එක තියාගෙන යන්න ඕනේ. නිකම්ම අත්සන් කරලා දිනේ දාගත්ත කියලා හරියන්නේ නැහැ. මොකද අත්සන සනාථ කරන්න බෑනේ සීල් එකක් නැතුව. අපිට උනත් නිකන් අත්සනක් ගහලා ඔහේ නිකන් මොකක් කර අත්සනක් ගහලා අරන් යන්න පුළුවන්. ඒ නිසා මේක සීල් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන නැවත ඔයාලට අත්සන් කරන්න තියෙනවා. මේක අත්සන් කරන්න තියෙන්නේ ඇත්තටම එදාට ඔයාලා අර එක්සෑම් එක දැන් ලියන දවසේ කියන්නේ 13 වෙනිදා ඔයාලා මේ ඇඩ්මිෂන් එක අරන් යනවනේ අරුප්පර ටෙක්නිකල් කොලෙජ් එකට. අන්න එදාට තමයි මෙතන අත්සන් කරන්න තියෙන්නේ ආයුධකරුගේ අත්සන කියන තැන. මෙන්න මෙතන. ඊට පස්සේ ඔයාලගේ මෙතන ID නම්බරේ දාලා මෙතන නිරීක්ෂකගේ අත්සන සාධිනේ දානවා. ඉතින් ඔයාලගේ ID නම්බරේ මෙතන ලියාලා තියන්න ඒක ප්‍රශ්නයක් නෑ. අත්සන් කරනකොට එයා ඇඩ්මිෂන් එක එකතු කරන්න එනකොට ඔයාලා අත්සන් කරලා දෙන්න. ඒක තමයි වඩාත් සුදුසු විදිය. මොකද ඒ කියන්නේ දැන් මේ අත්සන මෙතන ඒ වෙලාවට දාන්න කියන්නේ මේ තියෙන අත්සනයි දෙන්නගෙන්ම නිරූපණය කරන්නේ එකම පුද්ගලයා කියන එක තහවුරු කරගන්න. පැහැදිලිද මම කියන එක දැන් මේක මොකද මේකේ ඇඩ්මිෂන් එකේ රූපයක් නැහැ නේ ඔයාලගේ. දැන් රූපයක් තිබ්බනම් ID එකත් එක්ක ක්‍රොස් චෙක් කරන්න තිබ්බ අත්සන් නැතුව. ඉතින් අර ඇඩ්මිෂන් එකේ රූපයක් නැති නිසා අත්සන හරහා ඔයාව කන්ෆර්ම් කරගන්න තමයි. මොකද එතන ඉන්න කට්ටිය ඔයාලව දන්නේ නැහනේ. ඒ නිසා එයාට මේ අස්සනයි සමානද කියලා නිකන් බලලා ඒ පුද්ගලයාම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒකයි මේ අස්සන් දෙකක් දාන්න තියෙන්නේ. මේ අස්සන දාන්නේ මෙයා ඉස්සරහා. එතකොට එයා සාතික කරනවා මේ ඉන්නේ ඩෙන්ටිටි ඉන්න කෙනාමයි මේ ඉන්නේ කියලා. මේ අස්සන දාන්නේ විභාග මධ්‍යස්ථානයේ කෙනා ඉස්සරහා. එතකොට එයා දන්නවා මේ අස්සනයි සමානයි. එහෙනම් ඔන්න දැන් හරි පුද්ගලයා තමයි මේ විභාග ලියන්නේ කියලා දන්නවා. ඔන්න ඕක තමයි සරල කතාව. ඉතින් ගොඩක් කලාවට මේකත් ඔයාලා වරදවා නිකන් ගෙදරින් දාගෙන යනවා. නමුත් ඒක නිවැරදි ක්‍රමේ නෙමේ. හරිම ක්‍රමේ නම් මේක එතනදි දාන්න ඕනේ අස්සන. මෙතනදි දාන්න ඕනේ. සමහර ඒ කවුරු හරි කෙනෙක් දැන් මේ වෙනකොට මේක ආයුධකරුගේ අස්සන දාලා තියෙනවා නම් ඒ ඇප්ලිකේෂන් එක දැන් මෙතන කවුරු හරි සාමනිස්වරයෙක් අස්සන් කරලා තියෙනවා නම් ඒක මුකුත් කරන්න එපා. ඒක එහෙම අරගෙන යන්න. නැවත සමහරක් විට ඒ විභාග මධ්‍යස්ථානයේ නිලධාරියා මොකක් හරි සැකයක් ආවොත් ආයේ මෙතනින් ඔයාලට තව අස්සනක් දාන්න කියයි. එතකොට ඒ අස්සනම දාන්න. ඒ කියන්නේ දැන් මෙතන අස්සන් කරලා තියෙනවා නම් ආයෙ පාරක් මෙතනින් අස්සන් කරන්න කියලා කියයි. ඒ සාමාන්‍යයෙන් ඔයාලා මතක තියාගන්න ඇඩ්මිෂන් වලදී මේ කොටස මේ මෙතන තියෙන මෙම කොටස පරීක්ෂකයා ඉදිරිපිටදී අපේක්ෂක වශයෙන් පුරව අස්සන් තැබිය යුතුයි. ඒ නිසා ඒවා පොඩ්ඩක් කියවලා හරියට තේරුම් ගන්න. ඊළඟට මේ සයිඩ් එකත් ඔයාලා මේකේ අනිත් පැත්තට print out කරගන්න. ඒ කියන්නේ එක කොලේ දෙපැත්ත තියෙන විදිහට print out එක ගන්න. ඩබල් සයිඩ් ගන්න. එතකොට මේකේ ඔයාලට පළවෙනිම කාරණාව තමයි ඔයාලා අනිවාර්යයෙන්ම ජාතික හැඳුනුම්පත අරන් යන්න ඕනේ. ඊට පස්සේ යුනිෆෝම් එකෙන් යන්න. ඊට පස්සේ ඔයාලා විභාගය ආරම්භ වෙන්න පැය භාගයකට කලින් එතනට එන්න කියලා තියෙනවා. මොකද එතනට එන්න කියලා තියෙන්නේ ඇඩ්මිෂන් ටික එකතු කරගන්න. ඔයාලට සීට්ස් ටික ලැබ් එකේ ඒ අදාළ කම්පියුටරේ වෙන් කරලා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ලොගින් වෙන්න ආරම වැඩ ටිකක් තියෙනවා. ඒ ටික කරන්න ඕනේ මුලින්. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම අරුප්පල ටෙක්නිකල් කොලෙජ් එක ඔයාලා මතක තියාගන්න ලැබ් එක මම දන්න විදිහට CCTV මොනිටරින් වෙනවා. ඉතින් CCTV වලදී මුකුත් ඉෂුස් තියෙන්න බෑ. ඒ කියන්නේ දැන් ඔයාලා කොපි කරන එකක් එලිපිට කොපි කරොත් එහෙම ඔය CCTV මොනිටරින් කරනකොට CCTV එක අනිවාර්යයෙන්ම TVC එකේ කෙනා චෙක් කරනවා රෙකෝඩින් එක. එතකොට එහෙම මොනවා හරි ඉෂුස් තිබුණොත් එහෙම ඔයාලගේ රිසල්ට්ස් එන්න පරක් වෙනවා. ඒ නිසා මේ මොනවා හරි දෙයක් නිකන් අර බලා ගන්නවා කියන පදනමෙන් යනවා නම් ඒක අර මේ පවාගෙන කන පදනමෙන් ගිහිල්ලා එතන මුකුත් කරන්න බෑ. ඒ නිසා ඒක චුට්ටක් මතක තියාගන්න. ඒ අවදානම ඔයාලට තියෙනවා. ඉතින් එතකොට ටිකක් අර කල්පනාකාරීව ඒකට මුහුණ දෙන්න ඒවා කිරිය යුතු ක්‍රමයක් තියෙනවානේ. ඒවා දෙපාර්ශ්වයටම ගැටවන්න ඕන විදිහට කිරිය යුතු ක්‍රම තියෙනවා. ඉතින් ඒ ක්‍රමයකට අනුකූල කරනවා මිසක් අනවශ්‍ය මැදිහත් වීමක් කරන්න ගියොත් ඔයාලගේ රිසල්ට්ස් එන්න ප්‍රමාද වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දිගින් දිගට මේක චෙක් කරනවා. ඊට පස්සේ චෙක් කරලා එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ තියෙන කෙනාගේ රිසල්ට් එක කැන්සල් කරනවා. ඒක තමයි වෙන්නේ. ඒ නිසා ඒක සමහරක් වෙලාවට ඒ කියන්නේ බෑන් කරලාම දානවා දිගට මේ කියන්නේ කවදාවත් ආයේ TVC එකේ රෙජිස්ටර් වෙන්න බෑ ඩෙන්ටිටි.
දිගටම බෑන් කරලා දානවා. ඉතින් ඒ නිසා අර එහෙම දේවල් කරගන්නේ නැතුව ක්‍රමානුකූල විදිහකට එතනට අර තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා ඒවා කරන ඇරෙන්න මේවා කරන්න යන්න එපා. මොකද අනිවාර්යයෙන්ම මට මතක විදිහට අරුපල් ටෙක්නිකල් කොලෙජ් එකේ ලැබ් එක CCTV රෙකෝඩින් තියෙනවා මට මතක විදිහට. ඒක මම හරියටම දන්නේ නැහැ. බලන්න කොළඹ නම් ගොඩක් තැන්වල CCTV රෙකෝඩින් තියෙනවා. ඒගොල්ලෝ ඒවා බලනවා. ඒගොල්ලෝ ඒවා මොනිටරින් කරන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඒ කියන්නේ ඒක මොනිටරින් කරන්නේ ඇත්තටම TVs එකෙන් නෙමෙයි. එතන ඉන්න කෙනා තමයි මොනිටරින් කරලා TVs එකට ඒක දැනුවත් කරන්නේ. ඉතින් ඒ ආතේ තමයි වැඩ කැරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා දැන් කරන්න ඕන දේ තමයි මධ්‍යස්ථානට පැය භාගයකට කලින් යන්න. ඒ කියන්නේ අරුප්පල අන්තිම මොහොතේ දැන් 11ට තියෙනවා කියලා 11:05ට විතර දුවගෙන යන්න එපා. 10 මාර විතර නෝට එතන ඉන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඩෙන්ටිටි අරන් යන්න. මේ දවස්වල ඩෙන්ටිටි නැති කරගන්න එපා. මොකවත්ම කරන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟ දේ තමයි ඔයාලා යුනිෆෝම් එකෙන් යන්න. යුනිෆෝම් එකෙන් යනකොට ගැහැණු ළමයින්ගේ කොණ්ඩ විලාසිතාව ටිකක් පිළිවෙලකට හදාගෙන යන්න. පිරිමි ළමයින්ගේ කොණ්ඩේ සහ රැවුල පිළිවෙලට හදාගෙන යන්න. දැන් රැවුල සම්පූර්ණයෙන්ම ෂේව් කරන්න ඕනේ නැහැ. මම ඉදත් කිව්වා පොඩ්ඩක් ඒක ඒ කියන්නේ ට්‍රිම් කරලා ගානකට පිළිවෙලකට පොඩ්ඩක් එතන අර අපියරන්ස් එක තියෙන විදිහට යන්න නිකන් පිස්සෙක් වගේ ගිහලා රෙමේ කරන්න නැතුව යන්න. ඒ වගේම සරප්පුව රෙමේ දාගන්න නැතුව සපත්තු දාලා පිළිවෙලට යනවා නම් වඩා හොඳයි. ඔයාලගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හරියට මෙතන දෙන්න ඒක වඩා හොඳයි. ඉතින් ඕක තමයි ඇඩ්මිෂන් එක සයිඩ් එකෙන් තියෙන මේවා කාර්යය කියන්නේ මේ කොටස් ටික වෙන්නේ. ඉතින් මේ ඇඩ්මිෂන් එකේ ඔයාලා මොනවත්ම ලියන්න එපා. සාමාන්‍යයෙන් ඇඩ්මිෂන් එකක් කියලා කියපුවාම මේ අස්සන් ඇරෙන්න මේ කිසිම සටහනක් පැන්සලෙන්වත් පෑනෙන්වත් ලියලා තියන්න බෑ. කිසිම දෙයක් වචනයක්වත් ලියන්න බෑ. ඒක ඔතනදී ගොඩක් වෙලාවට බලන්නේ නැති වුණාට ඔයාලා යුනිවර්සිටි ලෙවල් එකේදී ඇඩ්මිෂන් එකක් ගෙනියනවා නම් පැහැදිලිවම ඇඩ්මිෂන් එක ක්ලීන් ෂීට් තියෙන්න ඕනේ. වචනයක් හරිය ලියලා තිබුණොත් සමහරකට ඒක විභාගයට ඕන නැති දෙයක් වෙන්න පුළුවන්. ඒක විභාගයේ අරමුණු කරා සමහරකට ඒක විභාගයේ වංචාවක් සඳහා පාවිච්චි කරන්න නැති වචනයක් වෙන්න පුළුවන්. නමුත් වචනයක් හරිය ලියලා තිබුණොත් ඔයාලගේ විභාගය සම්පූර්ණයෙන්ම කැන්සල් කරනවා. මේ නිකන් නමක්වත් ඒක ලියලා තියන්න බෑ. ඒක තමයි ඇඩ්මිෂන් එකක් කියලා කියන්නේ. ඒක ඇවිල්ලා යුනිවර්සිටිස් වල නීතියක්, ලෝ එකක්. ඒක මේ TVs එක පැත්තට අදාළ නැති වුණාට යුනිවර්සිටිස් වල දෙක නීතියක්. ඒ නිසා කවදාද දවසක ඔයාලා යුනිවර්සිටි ගිහිල්ලා ඉගෙන ගන්නවා නම් ඇඩ්මිෂන් එකේ එහෙම වචනයක්වත් මොකක්වත් තියෙන්න බෑ. අකුරක්වත් ලියලා තියෙන්න බෑ. ඉතින් ඒක හොඳටම මතක තියාගන්න. ඒ වගේ දේවල් වලින් විභාග තහනම් වෙන අවස්ථා තියෙනවා. ඒ සබ්ජෙක්ට් එක කැන්සල් කරනවා, සෙමිස්ටර් එක කැන්සල් කරනවා. එහෙම දේවල් තියෙනවා. මමත් පුද්ගලිකව අත්විඳා මගේ මේ විශ්වවිද්‍යාල ජීවිතේ දැන් මම ආවට පස්සේ ළමයි දෙන්නෙක්ගේ අපේ විශ්වවිද්‍යාලෙත් ඒ වගේ ළමයි දෙන්නෙක්ගේ ඒක එයාලගොල්ලන්ව බෑන් කරා. ඒ සබ්ජෙක්ට් එක ඒගොල්ලෝ දැන් අපව රිපීට් වෙලා තියෙනවා. මම හිතන්නේ සබ්ජෙක්ට් එක රිපීට් කරනවා. ඉතින් එහෙම දේවල් වෙන්න බෑ. ඇඩ්මිෂන් එකේ ඒක කරන්න බෑ. දැන් මෙතන නම් ඔයාලා මොන හරි ලියලා තියෙන පුළුවන්. නමුත් ඒවා මම මේ උගන්වන්නේ මම මේ කියලා දෙන්නේ ඒවා එහෙම හැමතැනම ඒ වැඩ හරියන්නේ නැහැ. ඒ නිසා ඔයාලා මේකත් ක්ලීන් ෂීට් තියාගෙන යන්න. ඕක තමයි ඔය ඇඩ්මිෂන් එක සම්බන්ධව තියෙන කතාව. ඊළඟට ඩෙන්ටිටි අරන් යන්න. ඊළඟට පෑනක්, නිල් පෑනක් අරගෙන යන්න. ඊට පස්සේ ඉතින් ඔය කොලා නම් මනන්න වැඩක් නැහැ. මොකද ඔන්ලයින් තමයි ඔයාලට ෆේස් කරන්න තියෙන සිස්ටම් එක through. ඊට පස්සේ ඔයාලගේ වතුර බෝතලයක් කරේ මොන හරි ඒවා අරන් යන්න. නමුත් අර විභාග වංචා වලට නම් අහු වෙන්න එපා. එහෙම වුණොත් ඔයාලට සමාවක් නැති වෙනවා. ඉතින් ප්‍රමාණිකූලව මොන හරි දෙයක් මැච් එකක් ගහගෙන කරනවා හැරෙන්න ලොකු දේවල් වලට යන්න එපා. ඒක මතක තියාගන්න. ඊළඟට දැන් ඔයාලා ඔන්ලයින් එක්සෑම් එක ලියන්න එනකොට තියෙන ක්‍රමේ තමයි ඔයාලා මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා මෙන්න මේ ලින්ක් එක තියෙනවා OKA online knowledge assessment කියන එක මේකේ තේරුම oka.tvec.gov.lk කියලා ලින්ක් එකක් තියෙනවා. මෙන්න මේකට ගිහිල්ලා ඔයාලගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ලබා දීලා මුලින්ම ඔයාලා ලොගින් වෙන්න ඕනේ. ඉතින් මේකෙදි කෙනෙක්ට අහන්න පුළුවන් මොකක්ද මේ යූසර් නේම් එක මොකක්ද මේ පාස්වර්ඩ් එක කියලා. ඒක තීරණය වෙන්නේ මෙහෙමයි. යූසර් නේම් එක කියලා කියන්නේ පැහැදිලිවම ඔයාලගේ identity card number එක තමයි යූසර් නේම් එක වෙන්නේ. ඒ කියන්නේ national identity card number එක. මට මතක හැටියට හිරුෂාන්ගේ තියෙන 2004 18 ඔන්න ඔයගේ නම්බර එකක් තියෙන්නේ. ඒතොර ඒක තමයි ඔයාලගේ යූසර් නේම් එක වෙන්නේ. පාස්වර්ඩ් එක ඩිසයිඩ් කරන්නේ ඒ මොහොතේ එතන ඉන්න නිලධාරියා තමයි ඔයාලට පාස්වර්ඩ් එක ලබා දෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම දැන් එතන කවුරු හරි නිලධාරියෙක් ඉන්නවා එදාට ඩියුටි දාලා. එතකොට එයාලා ඔයාට පාස්වර්ඩ් එක ලබා දෙනවා alpha@2017.
capital A alpha at 2070 ඔන්න වගේ ඔයාලට password එකක් දෙන්න පුළුවන් alpha කියන එකේ A අකුර capital හරි alpha at 2017 එතකොට ඕක තමයි password එක වෙන්නේ මේක තමයි username එක වෙන්නේ ඊට පස්සේ ඔයාලා login වෙන්න ඕනේ login වුණ ගමන්ම ඔයාලට exam එක හම්බෙන්නේ නැහැ ඔයාලා login වුණාට පස්සේ ඇතුලේ ඔයාලට exam එක start කරන්න බටන් එකක් තියෙනවා ඒක ඔයාලා දුන්නාට පස්සේ exam එක start වෙනවා එතකොට දැන් මේ login වෙන එක හැමෝම එකම වෙලාවට කරන්නේ නැහැ නේ දැන් අපි උදාහරණයක් විදිහට හිතුවොත් හිරුෂාන් පළවෙනි පාරෙන්ම log වෙනවා එයා log වෙන්නේ 11යි එකට ඊට පස්සේ නානා ටිකක් පහුවෙලා log වෙනවා 11යි 3ට පවනි තව ටිකක් පහුවෙලා log වෙනවා 11යි 5ට දැන් තුන් දෙනා log වෙන්නේ වෙලාවල් 3කට එතකොට අර කෙනෙක්ට ප්‍රශ්නයක් වෙනවානේ මේ එක්සෑම් එකේ පැය දෙක කොහොමද හැදෙන්නේ කියලා. පැය දෙක හැදෙන්නේ ලොග් ගුණාට පස්සේ තියෙන ටයිම් එකත් එක්ක. ඒ කියන්නේ දැන් හිරුෂාන් 11යි 1ට ලොග් ගුණා නම් එයාගේ පැය දෙක ඉවර වෙන්නේ 1යි 1ට. පවණි 11යි 5ට ලොග් ගුණා නම් එයාගේ පැය දෙක හැදෙන්නේ 1යි 5ට. එයා 1යි 1ට නෙමෙයි. එයාගේ හැදෙන්නේ 1යි 5ට. ඒතර ඔයාලා අර යූසර් නේම් එක ගහලා පාස්වර්ඩ් එක ගහලා ලොග් වෙන්න පරක් වුණා කියලා ඉෂුව එකක් නැහැ. ඒ ටයිම් එක හැදෙන්නේ ඔයාලා ඒ පැය දෙක හැදෙන්නේ ලොගින් වුණාට පස්සේ. ඔයාලා එක්සෑම් එක ගත්තට පස්සේ තමයි පැය දෙක හැදෙන්නේ. එතකොට එතන ලොකු ඉෂුව එකක් නැහැ. ඔයාලට ඊට පස්සේ කන්ටිනියු කරගෙන ඒ ටයිම් එකට කරගෙන යන්න පුළුවන්. ඉතින් අර ගොඩක් කට්ටිය මම කියවනේ පැය දෙකම ඉන්නේ නැහැ කියලා. ඔක ලියන්න ගොඩක් ට්‍රේඩ් වල කට්ටිය පැය දෙකක් ඉන්නේ නැහැ. ඔක ලියන්න IT කට්ටියත් එහෙම තමයි. ඉතින් ඔයාලා ගොඩක් කලකට පැය භාගයෙන් පැයෙන් ඔක ඉවර කරලා එළියට අවස්ථා තියෙනවා. නැත්තම් ඔයාලා ඉතින් පැය දෙකම ඉඳලා ඔයාලට ටිකක් කොන්ෆිඩන්ට් මදි නම් ටිකක් වැඩිපුර කාලය අරගෙන හිමින් ප්‍රශ්න දිහා බලලා ඔයාලට උත්තර ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැය දෙකක් තියෙනවා කියන්නේ ඔයාලට ප්‍රශ්න 50ක් තිබ්බත් ඔයාලට එක ප්‍රශ්නයකට විනාඩි 2කට වඩා වැඩි කාලයක් ගන්න පුළුවන්. අර විනාඩි දෙකක් ගත්තත් පැය දෙක ඉවර වෙන්නේ නැහැනේ. ඒතර ඔයාලට ලොකු ප්‍රශ්න වල ටිකක් වැඩිපුර කාලය අරගෙන ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. ඕක තමයි knowledge assessment එකට log වෙන විදිය. ඔය විදිහට log වෙලා ඔයාලට වැඩේ කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඕක තමයි තියෙන දේ. ඒතර මම ඊළඟට කියලා දෙන්න යන්නේ ඔයාලට මේ සාමාන්‍ය මොන වගේ ඉන්ටර්ෆේස් එකක්ද මේ log වුණාට පස්සේ තියෙන කියලා. ඇත්තට මට ඉන්ටර්ෆේස් එක ඔයාලට මෙතන පෙන්වන්න බෑ. එකක් තමයි මම මේ ඉන්ටර්ෆේස් එක දැකලා නැහැ. කියන්නේ මම පුද්ගලිකව knowledge assessment එකක් ලියන්න මට අවස්ථාවක් හම්බෙලා නැහැ TVC එකේ. ඒ වගේ මම ඒකේ ඩියුටි ඉඳලත් නැහැ නිසා මම කවදාවත් දැකලා නැහැ මොන වගේද කියලා. මම අහලා තියෙන විස්තරයක් තමයි ඔයාලට පැහැදිලි කරන්නේ. ඉතින් ඒ වගේම අපිට මේකේ ටෙස්ටින් account එකකුත් නැහැ. ඒ කියන්නේ අපිට TVC එකෙන් ළමයින්ට ටෙස්ට් කරන්න නිකන් ඇතුළට ගිහිල්ලා බලලා ප්‍රශ්න ටිකට උත්තර දීලා එහෙම ටෙස්ටිං account එකක් මේකේ දීලා නැහැ. ඒතර ඔයාලා log වෙන්නේ පළවෙනි පාට තමයි එදාට ඒ log වෙන්නේ. ඒක මට අර ඒ කියන්නේ මෙතන උගන්වන්න විදිහක් නැහැ. මේ ඉන්ටර්ෆේස් එකම මේ විදිහටම අරගෙන 100% මට උගන්වන්න බෑ. නමුත් මම ඒ අහලා තියෙන දේවල් සහ ඒ ටික උපයෝගී කරගෙන තමයි ඔයාලට මේක පැහැදිලි කරන්නේ. කොහොමද මෙතන ඉන්ටර්ෆේස් එක කියලා ඔයාලා ක්විස් එක ගත්තට පස්සේ කියන්නේ මේ ඇත්තම knowledge assessment එක ගත්තට පස්සේ ඒක ඇතුලේ මොන වගේ දේවල් ටිකක්ද තියෙන්නේ අපි කරන්න ඕන මොනවද කියන එක තමයි මම මේ චුට්ටක් දැන් පැහැදිලි කරන්න යන්නේ. අපි ඉස්සල්ලාම මේ knowledge assessment එක ගත්තට පස්සේ ඔයාලගේ ප්‍රශ්න අංක ටික තියෙන්නේ මෙන්න මේ දකුණු අත පැත්තේ web browser එකේ තුල. මෙන්න මේ දකුණු අත පැත්තේ තමයි ප්‍රශ්නාංක තියෙන්නේ. මම මෙච්චර ලොකුවට ප්‍රශ්නාංක දාලා තිබ්බට දකුණු පැත්තේ එච්චර ලොකුවට එන්නේ නැහැ. පොඩියට පොඩ්ඩක් 1 2 3 4 5 6 7 කියලා හැමෝම පහළට ප්‍රශ්න ටික තියෙනවා. ඊට පස්සේ මේ හැම ප්‍රශ්නයකටම next කියලා බටන් එකක් සහ previous කියලා බටන් එකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒක අංක 1නේ. ඒ අංක 1 ප්‍රශ්නෙට previous කියලා එකක් නැහැ. මොකද අංක 1 ප්‍රශ්නෙට කලින් ප්‍රශ්නයක් නැහැ නේ. ඒතකොට previous කියලා යන්න ප්‍රශ්නයක් නැහැ නේ. බිඳුව කියලා ප්‍රශ්නයක් නැහැ නේ. ඒතකොට අංක 1 previous කියලා බටන් එකක් නැහැ. next එක විතරයි තියෙන්නේ. ඒ වගේම තමයි අන්තිම ප්‍රශ්නේදී අපි හිතමු 50 වෙනි ප්‍රශ්නය කියලා අන්තිම එක. අන්තිම ප්‍රශ්නේදී ඔබට next කියලා එකක් නැහැ. මොකද 50න් එහාට යන්න එකක් නැහැ. 50න් එහාට යන්න 51 කියලා නම්බරයක් නැහැ නේ. ඒතර අන්තිම ප්‍රශ්නේදී ඔයාලට next කියලා එකක් නැහැ. next කියලා බටන් එකක් නැහැ. ඒතකොට වැඩ කරන්නේ previous එක විතරයි. පළවෙනි ප්‍රශ්නේදී previous කියලා එකක් නැහැ. වැඩ කරන්නේ next එක විතරයි. අතරමැද ප්‍රශ්නවල previous එකයි next එකයි දෙකම තියෙනවා. කලින් ප්‍රශ්නට යන්නත් පුළුවන්. පස්සේ ප්‍රශ්නට යන්නත් පුළුවන්. උදාහරණයකට තුන්වෙනි ප්‍රශ්නය ගත්තොත් previous එක ක්ලික් කරොත් දෙවෙනි ප්‍රශ්නට යනවා. next එක ක්ලික් කරොත් හතරවෙනි ප්‍රශ්නට යනවා. issue එකක් නැහැ. අන්තිම ප්‍රශ්නේදී next එක නැහැ. පළවෙනි ප්‍රශ්නේදී previous එක නැහැ. ඕක තමයි ඔතන ඔයාලට දකින්න තියෙන දේ. ඒතර ප්‍රශ්නාංක ටික ඔයාලට දකුණු පැත්තෙන් තියෙනවා.
දැන් ඕක මේ දකුණු පැත්තෙන් ඔයාලා මේ ප්‍රශ්න අංකේ තියෙද්දි දැන් ඔයාලා ගන්නවා පළවෙනි ප්‍රශ්නේ මම මේ උදාහරණයක් එක තමයි ඔයාලට කතා කරන්නේ. ඔයාලා පළවෙනි ප්‍රශ්නය අරගෙන ඒ පළවෙනි ප්‍රශ්නයට ඔයාලා යම්කිසි උත්තරයක් දෙනවා. අපි උදාහරණයක් විදිහට හිතමුකෝ පරිගණකයේ දත්ත ගබඩා වෙන්නේ පහත සඳහන් දුඩාංග වලින් කුමන දුඩාංගයේද? මොන හાર્ඩ්වෙයාරයේද පරිගණකයේ දත්ත ගබඩා වෙන්නේ? RAM එක, hard disk එක, මොනිටර් එක, mouse එක ඔය වගේ උත්තර හතරක් තියෙනවා. දැන් ඔයාලා මේක RAM එක කියලා උත්තරේ දාලා පළවෙනි ප්‍රශ්නේ RAM එක කියලා උත්තරේ දාලා ටික් කරලා ටික් මාක් එක දාලා next කරනවා. එතකොට දැන් ඔයාලා පළවෙනි ප්‍රශ්නෙට මොකක් හරි උත්තරයක් දුන්නා. ඒ උත්තරේ හරිද වැරදිද කියන එක නෙමෙයි මෙතන සාධකේ වෙන්නේ. ඔයාලා ඒකට උත්තරයක් සලකුණු කරා කියන එක තමයි ඒකේ සාධකේ වෙන්නේ. මොකක් හරි උත්තරයක් ඔයාලා ඒකට සලකුණු කරා. එතකොට ඔයාලා මොකක් හරි උත්තරයක් දීලා තියෙනවා නම් යම් ප්‍රශ්නයකට ඒක මෙන්න මේ වගේ කොළ පාටින් highlight වෙනවා. ඒක තමයි අපි කියන්නේ answered කියලා. කොළ පාටින් highlight වෙනවා. හරිද? ඒ කියන්නේ ඒ හරි උත්තරේ නෙමෙයි. දැන් කොළ පාට වැටෙනවා කියලා වරදවා වටහා ගන්න එපා. මේ උත්තරේ හරියටම හරි කියලා. එහෙම එකක් නැහැ. ඔයාලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට මොකක් හරි උත්තරයක් සපයලා තියෙනවා. එහෙනම් ඒක ඔයාලට පෙන්නනවා මොන පාටින්ද? ඒ question එකේ තියෙන box එක මෙන්න මේ වගේ කොළ පාටින් highlight වෙලා. ඒ කියන්නේ මේ කොළ පාටින් fill color එකක් වැටිලා අපිට පෙන්නනවා මෙන්න මේක කොළ පාටයි. ඒ කියන්නේ අපි උත්තරේ දීලා තියෙනවා. ඒක තමයි හරි දේ. බැරි වෙලාවත් දැන් ඔයාලා පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැතුව ඔයාලා උත්තරයක් සලකුණු කරන්නේ නැතුව අතෑරලා next කරනවා. ඒ කියන්නේ ඔයාලා මුකුත් උත්තරයක් එතනට දාන්නේ නැහැ. ඔයාලා කෙලින්ම next button එක click කරනවා. මුකුත් උත්තරයක් සටහන් කරන්නේ නැහැ. මොකද ඔයාලට unsure ප්‍රශ්නය sure නැහැ. ඔයාලා කෙලින්ම next එකක් දානවා. ඒ මුකුත්ම සටහන් කරන්නේ නැහැ. එතකොට වෙන්නේ ඒ ප්‍රශ්නය වෙන්න මේ වගේ අර color එකක් නැතුව අපිට ඒක ඩිස්ප්ලේ වෙන්න පටන් ගන්නවා. ඒතකොට මෙන්න මේ වගේ විදියට no color විදියට ඔයාලගේ question එකක් ඩිස්ප්ලේ වෙනවා නම් මතක තියාගන්න ඔයාලා ඒකට උත්තරයක් සටහන් කරලා නැහැ. ඒ කියන්නේ ඔයාලා උත්තරයක් දාන්න නැතුව next එක යනවා. උත්තරයක් දාන්න නැතුව previous එක ගිහිල්ලා. ඒතකොට අර ප්‍රශ්නය මෙන්න මේ වගේ no color එකකින් තමයි සටහන් වෙන්නේ note එකෙන්. ඒතකොට අපි දැනගන්න ඕනේ අපි ඒකට උත්තරයක් දීලා නැහැ කියලා. ඒතකොට වෙලාවේ ඉවර වෙන්න කලින් අපි අනිවාර්යයෙන්ම ඒකට උත්තරයක් දෙන්න ඕනේ. ඔක තමයි තියෙන දේ. ඊළඟට මේ knowledge assessment එකේ ඔයාලට තියෙන option එකක්. ඒ option එකට අපි කියනවා flag කරනවා කියලා කියනවා. flag කරනවා. මොකද්ද මේ flag කරනවා කියලා කියන්නේ? flag කරනවා කියන්නේ මෙහෙමයි. දැන් කෙනෙක් කරන දේ තමයි යම් ප්‍රශ්නයක් දිහා බලපුවාම අපි හිතමු excel ප්‍රශ්නයක් කියලා. මොකක් හරි function එකක් තියෙනවා. function එකක් ගැන තමයි අහලා තියෙන්නේ. මොකක් හරි අපි හිතමුකෝ මෙන්න මේ කට්ටියගේ මෙන්න මේ එකතුව ගන්න මොකක් හරි ෆන්ක්ෂන් එකක් අහලා දෙනවා. දැන් ඔයාලා ඒකට උත්තරයක් දෙනවා. උත්තරේ දුන්නාම මොකද වෙන්නේ ඒක? කොළ පාටයි. හැබැයි ඔයාලා ඒ උත්තරේ දුන්නට ඔයාලට ඒක unsure. ඒ උත්තරේ දුන්නට නිකන් confident නැහැ, satisfied නැහැ. නිකන් ගැහුවා පස්සේ වෙලාව තිබ්බොත් බලනවා කියලා මොකක් හරි හැඟීමකින් තමයි ඔයාලා උත්තරේ දෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් ඔයාලා උත්තරේ දුන්නට ඒක අර satisfied නැති නිසා confident නැති නිසා ඔයාලට ඒ question එක මොකක් කරන්න පුළුවන්ද? එතන තියෙනවා flag කියලා බටන් එකක්. මෙන්න මේ flag බටන් එක හරහා ඒක confident කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඒ question එක flag එක හරහා confident නැති නිසා අපිට ඒ question එක flag කරන්න පුළුවන්. ඒ flag කරපුවාම සිදුවන දේ තමයි ඔයාලා උත්තරයක් දීලා තියෙනවා. ඒතකොට ඒකේ fill එකක් එනවා. මේ වගේ fill color එකක් එනවා. හැබැයි එන්නේ කොළ පාට color එක නෙමෙයි මොන පාට color එකද? තැඹිලි පාට color එක. ඒ කියන්නේ අපිට confident නැහැ. මම උත්තරයක් දුන්නා හැබැයි confident නැහැ. එතකොට මොකද වෙලා තියෙන්නේ? ඒක කොළ පාට color තැඹිලි පාට color එකෙන් fill වෙනවා කොළ පාට color එක වෙනුවට. ඒතර කොළ පාට වෙනුවට තැඹිලි පාටින් ඒක fill වෙනවා. තැඹිලි පාටින් ඒක fill වෙනවා. එතකොට අපිට flag කරපුවාම තියෙන විශේෂත්වය තමයි අපිට unsure ප්‍රශ්න කිහිපයක් තියෙනවා නම් ඔයාලට ඒක flag කරගෙන යන්න පුළුවන්. flag කරගෙන ගියපුවාම ඔයාලා උත්තරේ දුන්නට පස්සේ ඔයාලට මතක් වෙනවා මේ දීලා තියෙන උත්තරේ මට සැකසහිතයි. ඒ නිසා මට ඒක පස්සේ චෙක් කරන්න ඕනේ කියලා මතක් වෙනවා. අන්න ඒක තමයි අපි කියන්නේ ෆ්ලැග් කරනවා කියලා. ඒ වගේම මේ ෆ්ලැග් කරන එකේ තව ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාලට ආන්සර් එකක් දෙන්නේ නැතුව කෙලින්ම ෆ්ලැග් කරන්න පුළුවන්. අර මම කිව්වේ මෙන්න මේ අවස්ථාව. දැන් ඔයාලා ආන්සර් එකක් දෙන්නේ නැතුව කෙලින්ම ගියොත් ඒක no color නේ. කියන්නේ පාටක් නැහනේ. සුදු පාට වගේම ඒ color එකෙන්මනේ පෙන්වන්නේ. හැබැයි ඔයාලට තව ටිකක් නිකන් ඒක ඔයාලගේ ඇහැට වදින්න ඔයාලට පුළුවන්. උත්තරයක් දෙන්නේ නැතුව ඒක ෆ්ලැග් කරන්න පුළුවන්.
ඒතකොට උත්තරයක් දෙන්නේ නැතුව ඔයාලා එක ෆ්ලැග් කරොත් වෙන්න මේ අවුට්ලයින් එක වගේ කොටස තැඹිලි පාට වෙනවා. අවුට්ලයින් එක වගේ කොටස තැඹිලි පාට වෙනවා. ෆිල් කලර් එකක් වැටෙන්නේ නැහැ. ෆිල් කලර් වැටෙන උත්තරේ දුන්නොත්නේ. උත්තරේ දෙන්නේ නැතුව ෆ්ලැග් කරොත් අවුට්ලයින් එක තැඹිලි පාට වෙනවා. ඔන්න ඕක තමයි ඔයාලා උත්තර දෙනකොට අනුගමනය කරන්න ඕන ක්‍රියාවලිය. එක කෙනෙක්ට මෙහෙම දැන් ෆ්ලැග් කරනවා කියන එක නීතියක් නෙමෙයි. එක කෙනෙක්ට ඕන නම් Tamanට අවශ්‍ය නම් යූස් කරන්න පුළුවන්. Tamanට අනවශ්‍ය නම් ඒක ඕනේ නැහැ කියලා හිතනවා නම් Tamanට කන්ෆිඩන්ට් නම් ඒක යූස් කරන්න අවශ්‍ය නැහැ. නමුත් අර සමහර ළමයි ඉන්නවනේ වැඩේ කරගෙන යනකොට මට පොඩ්ඩක් මේක අන්ෂුවර් මේ ප්‍රශ්නෙත් අන්ෂුවර් කියලා අර නෝට් කරගන්න ඕනේ කට්ටිය ඉන්නවනේ. ඒතකොට එයාලට ඒක නෝට් කරන්න කොලයක් පෑනක් ළඟ නැහැනේ. අන්න ඒකට තමයි ඔයාලට දීලා තියෙන්නේ මොකද්ද? ෆ්ලැග් කියන ඔප්ෂන් එක. ඒ ෆ්ලැග් කරපුවාම ඔයාලා මතක තියාගන්න ඔයාලට ඒක සස්පෙෂියස් ඒ කියන්නේ සැකසහිතයි. එහෙනම් ඒ වගේ ප්‍රශ්න වලට ෆ්ලැග් කරලා ආන්සර් කරලා ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් ෆ්ලැග් කරලා ආන්සර් දෙන්නේ නැතුව ආයෙත් ඉස්සරහට යන්නත් පුළුවන්. ඒතකොට ඉෂුව එකක් නැහැ. ඔන්න ඕක තමයි අපිට තියෙන ඔප්ෂන් හතර වෙන්නේ. ආන්සර් එක දුන්නොත් ෆිල් කලර් එක කොළ පාටයි. ආන්සර් එක දුන්නේ නැති වුණොත් අපිට ෆිල් කලර් එකක් නැහැ. නෝ කලර් විදිහටම අපි යනවා. අපි ෆ්ලැග් කරලා ආන්සර් එක දුන්නොත් ෆිල් කලර් එක තැඹිලි පාටයි. අපි ෆ්ලැග් කරලා නෝ ආන්සර් ගියොත් අවුට්ලයින් කලර් එක තැඹිලි පාටයි. ඔන්න ඕක තමයි අපිට තියෙන ඔප්ෂන්ස් ටික මේ ඔන්ලයින් නොලෙජ් ඇසස්මන්ට් එක ලියනකොට. ඔය ටික අපිට යූස් කරන්න පුළුවන්. ඒතකොට ඊළඟට ඔයාලට කියන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා. මේකේ අපිට තියෙනවා මේ නොලෙජ් ඇසස්මන්ට් එකේ ඉෂුස් වෙන තැන් කීපයක් තියෙනවා. ඒ ටිකත් හඳුනා ගන්න. පළවෙනි ඉෂුව එක තමයි සමහර වෙලාවට ඔයාලට ප්‍රශ්න එනවා රූප සටහන් ආධාරයෙන් උත්තර ලියන්න. ඒ කියන්නේ අපි හිතුව මොකක් හරි රූපයක් දීලා තියෙනවා. සිස්ටම් මොනිටර් එකක් දීලා ඇතුලේ කෑලි ටිකක් දාලා ඊතලයක් ගහලා මෙන්න මෙතන තියෙන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. එතකොට බොහෝ වෙලාවට ඔය රූපය ලෝඩ් වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ කියන්නේ රූපය ලෝඩ් වෙන්නේ නැහැ. ඒ ලින්ක් එක බ්‍රෝකන් වෙලා. ඒක මොකක් හරි අවුලක් වෙලා. එතකොට ඉතින් එතනින් එහාට කරන්න දෙයක් නැහැ. මොකද ඒ එතනට එන රූපය එතන ඉන්න ඇසස ඒ කියන්නේ ඔයාලට ඉන්නේ නියෝජිතයා කෝඩිනේටර් එයාවත් දන්නේ නැහැ මොකක්ද එන රූපය කියලා. ඉතින් එතකොට නම් ඒක ඇත්තරම කරන්න දෙයක් නැහැ. මොන රූපයක්ද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා නැහැ. ඉතින් ඒක ඔයාලට හිතලා බලලා මොකක් හරි ගැළපෙන ඒ උත්තර දිහා බලලා නොගැලපෙන උත්තර ටික ඉවත් කරලා ගැළපෙන උත්තරයක් වගේ එකක් සමහරක් වෙලාවට දෙන්න අවස්ථා තියෙනවා. ඒක ඇවිල්ලා ඒ සිස්ටම් එකේ තියෙන ඉෂුව එකක්. ඒක සමහර වෙලාවල් වලට එහෙම වෙනවා. සමහර වෙලාවල් වලට එහෙම එන්නේ නැහැ. ඒ වගේ දෙයක් ආවොත් ඒක දැනුවත් කිරීමක් කරන්න ඒ ඇරෙන්න මම හිතන්නේ නැහැ එතන ඉන්න කෙනාටවත් ඒ රූපය අරගෙන බලලා වෙන්න මේක තමයි මේ රූපය කියලා ඔයාලට හොයලා දෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ ඒ වෙලාව ඇතුළත. ඒ නිසා ඒක චුට්ටක් එහෙම එකක් ආවොත් උත්තර ඒ කියන්නේ රූපයක් ආශ්‍රිතව මොකක් කර උත්තරයක් කියන්න රූපේ පේන්නේ නැති වුණොත් ඒක චුට්ටක් එතන දැනෙත් කෙනාව දැනුවත් කරන්න ඒ අදාළ කෝඩිනේටර් වල දැනුවත් කරන්න සර් මට මෙන්න මේ ප්‍රශ්නයක් කරලා තියෙනවා. රූපය අහලා තියෙනවා නැහැ කියලා. ඒතොර ඒක යා සමහරක් වෙලාවට නෝට් එකක් දාලා යවයි. ඒතොර ඒ ලකුණු ප්‍රමාණය හිමි වෙන්න හෝ කොටසක් හිමි වෙන්න හෝ මොකක් හරි දෙයකට ඒක උපකාරී වේ. සමහරකට ඒක ලකුණු හම්බෙන්නම නැති වෙයි. ඒක අපි කියන්න දන්නේ නැහැ. ඒතොර ඒක එක ප්‍රශ්නයක් ඔය අපි උත්තර ලියන ලාවේ. අනිත් ප්‍රශ්නේ තමයි මම ඔයාලට කිව්වනේ අර අපි ප්‍රශ්න 50 පළවෙනි ප්‍රශ්නේදී ඔයාලට ප්‍රීවියස් බටන් එක නැහැ නෙක්ස්ට් එක තියෙන්නේ. අන්තිම ප්‍රශ්නේදී ඔයාලට නෙක්ස්ට් එක නැහැ ප්‍රීවියස් එක තියෙන්නේ. එතකොට මෙන්න මේ අන්තිම ප්‍රශ්නෙට ඔයාලා ටික් එක දාලා අපි හිතමු දැන් 50 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. ඔයාලට ෂුවර්. ඔයාලා 3 වෙනි උත්තරේ ක්ලික් කරලා මේක දානවා. 3 වෙනි උත්තර උඩ ක්ලික් කරලා දැන් ඒක ටික් කරනවා. හැබැයි වැඩේ තියෙන්නේ ඔය 3 වෙනි උත්තරේ උඩ ක්ලික් කරා පළියට ඒක ඩේටාබේස් එකේ සේව් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා මෙතන වෙන්න මේ උත්තරේ ක්ලික් කරලා තියනවා කියලා කොහෙවත් සේව් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ උත්තරේ ඔයාලා දුන්නට පස්සේ ඒක සේව් වෙන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන්ම ප්‍රීවියස් කියන බටන් එක හරි නෙක්ස්ට් කියන බටන් එක හරි ප්‍රෙස් කරන්න ඕනේ. දැන් උදාහරණයකට මෙහෙම ගමුකෝ. පළවෙනි ප්‍රශ්නට ඔයාලා උත්තරේ දෙනවා 2 කියලා. දැන් ඔයාලා 2 කියන එක උඩ ක්ලික් කරලා ඊළඟ ප්‍රශ්නට යන නෙක්ස්ට් කියන බටන් එක ක්ලික් කරනවානේ. ඒ නෙක්ස්ට් එක ක්ලික් කරපුවාම තමයි පළවෙනි ප්‍රශ්නේ උත්තරේ සේව් වෙන්නේ. හරිද? ඒක සේව් වෙනවා. ඊට පස්සේ ඔයාලා දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. දැන් ඔයාලා දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 3 කියලා දාලා නෙක්ස්ට් කරනවා. එතකොට තමයි ඒක සේව් වෙන්නේ. නිකන් ඔයාලා 3 කියන කොට ක්ලික් කරා කියලා සේව් වෙන්නේ නැහැ. උත්තරේ උඩ ක්ලික් කරලා ඔයාලා ටික් එක දාලා අනිවාර්යයෙන්ම නෙක්ස්ට් එහෙම නැත්නම් ප්‍රීවියස් බටන් එක ක්ලික් කරන්න ඕනේ. දැන් අන්තිම ප්‍රශ්නට ආපුවම මොකද වෙන්නේ?
50 වෙනි ප්‍රශ්නට ආපුවම උත්තරය දාලා next එකක් නැහැනේ. ඔයාලා එතනින් නවතිනවා. නමුත් ඒක එහෙම හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ තමයි ඔයාලා වෙන්න මේ අවසාන ප්‍රශ්නෙට උත්තරේ දාලා next එක නැති වුණාට previous එක ක්ලික් කරන්න ඕනේ. එතකොට තමයි ඒ 50 වෙනි ප්‍රශ්නේ උත්තරේ සේව් වෙන්නේ. ඒතර කෙනෙක් අහන්න පුළුවන් ඕක සේව් වුණාට පස්සේ වෙනස් කරන්න බැයිද කියලා. වෙනස් කරන්න පුළුවන්. හැබැයි වෙනස් කරලත් ආයේ next එක හරි ආයේ previous එක හරි අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න ඕනේ. ඔන්න ඕක තමයි ක්‍රමය. ඔය ගොඩාක් කට්ටියට අන්තිම ප්‍රශ්නෙට ලකුණු හිමි වෙන්නේ නැහැ ළමයින්ට ඔය තියෙන ඉෂුව එකකින්ද. ඒක දෝෂයක් අපේ සිස්ටම් එකේ තියෙන. ඒ කියන්නේ සිස්ටම් එකේ තියෙන ප්‍රශ්නයක්. මොකද හේතුව තමයි 50 වෙනි ප්‍රශ්නෙට උත්තරේ දාලා previous එක ක්ලික් කරන්නේ නැහැ නේ කවුරු. දාලා එහෙමම ඔක සබ්මිට් කරනවා. සබ්මිට් කරපුවාම බෑ අර උත්තරේ එතන සේව් වෙලා නැහැ. ඒ කියන්නේ යා ඒ උත්තරේ මාක් කරගෙන නැහැ. ඒ නිසා ඒක no answer එකක් විදිහට තමයි යාගේ database එක ඇතුළට යන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ප්‍රශ්නේ දැම්මට පස්සේ previous එක ක්ලික් කරන්න. එතකොට මේ 50 වෙනි ප්‍රශ්නට උත්තරේ සේව් වෙනවා. ඕක තමයි තියෙන දේ. ඊළඟ දේ තමයි මොනම හේතුවකින්දවත් ඔයාලට මේ අදාළ ලින්ක් එක දැන් ඔයාලා ඕපන් කරගන්නවානේ Chrome එකෙන් හරි Edge එකෙන් හරි Firefox එකෙන් හරි මොකෙන් හරි මේක ඕපන් කරගන්නවානේ. ඒ ඕපන් කරගත්තාට පස්සේ මොනම හේතුවකින්දවත් වෙන්න මේ බ්‍රවුසරේ හෝ මේ ටැබ් එක ක්ලෝස් කරගන්න එපා. ඒකට හේතුව වෙන්නේ මොකද්ද දන්නවද? ඔයාලා බ්‍රවුසරේ හරි ටැබ් එක හරි ක්ලෝස් කරොත් ඒ කියන්නේ මේ බ්‍රවුසරේ හරි ටැබ් එක හරි ක්ලෝස් කරපුවම වෙන්නේ මේ අදාළ එක්සෑම් එක ලියලිය ඉන්න වෙබ් බ්‍රවුසරේ තියෙන සෙෂන් එක සේව් වෙලා තියෙන සෙෂන් එක සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. මෙමරියෙන් ඉවත් වෙනවා. ඒ සෙෂන් එක ඉවත් වුණාට පස්සේ ආය ඔයාලට ඔයාලගේ යූසර් නේම් එකනුයි අර පරණ පාස්වර්ඩ් එකනුයි ලොග් වෙන්න බෑ. ඒ කියන්නේ දැන් අර මම කිව්වනේ ඉස්සෙල්ලාම අර පාස්වර්ඩ් එකක් දෙනවා කියලා. ඒ පාස්වර්ඩ් එක දෙන්නේ මේ සෙෂන් එකට. ඒ කියන්නේ යම්කිසි ලිමිටඩ් ටයිම් එකකට තමයි ඔයාලට මේ පාස්වර්ඩ් එක දෙන්නේ. ඔයාලා මේක ටොග් ගාලා දැන් මෙහෙම ටැබ් එක ඕපන් කරලා ටොග් ගාලා මේක ක්ලෝස් වුණොත් එහෙම සෙෂන් එක ඉවරයි. ඊට පස්සේ අර පාස්වර්ඩ් එක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට ආයේ ඒක කෝඩිනේටර්ට කියලා එයා සිස්ටම් එකෙන් පාස්වර්ඩ් එකක් අලුතෙන් ජෙනරේට් කළා. ඕක අලුතෙන් අරගෙන ඊට පස්සේ ආයේ ලොගින් වෙන්න සිද්ධ වෙනවා. සමහරක් වෙලාවට ඔහොම ලොගින් වුණාම දෙපාරක් තුන් පාරක් account එක කෙලින්ම බෑන් කරනවා. ඒ කියන්නේ සිස්ටම් එකේම account එක බෑන් වෙලා යනවා. එතකොට ඔයාලට ලොගින් වෙන්න හම්බෙන්නෙම නැහැ. ඊට පස්සේ කෙලින්ම මේ තියෙනවා එහෙමම සබ්මිට් වෙනවා ඔටෝ සබ්මිට් වෙනවා. එහෙම නැත්නම් ඒක කෙලින්ම බෑන් වෙලා සබ්මිට් නොවී තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි කියන්නේ දැන් සමහරක් වෙලාවට ඔය කට්ටිය එක එක ජල්තර වැඩ කරන්න යනවානේ මේ ටැබ් එක ඕපන් කරගෙන chat GPT දා ගන්නවා Gemini දා ගන්නවා උත්තරේ copy paste කරලා ගන්නම් අර එහෙම කියලා එක එක බයිලා ගහන්න යනවානේ. ඒ බයිලා ගහන්න ගිහිල්ලි වෙලා Tamanට කෙරවෙලා හරි browser එක close වුණොත් හරි මේ ටැබ් එක close කරනවා කියලා මේක වැඩ කර කර ඉන්න එක close වුණොත් හරි දෙයියන්ගෙන් පිටයි ආයෙ ඊට පස්සේ password එක reset කරගෙන තමයි උතන්ට එන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා ඕක දැනුවත් වෙලාම යන්න මොනම හේතුවකින්දවත් browser එක close කරගන්න එපා. මොනම හේතුවකින්දවත් ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේ ටැබ් එක ක්ලෝස් කරගන්නත් එපා. ඊට පස්සේ ඔයාලා හිතින් කරන්ට් එක ගියොත් එහෙනම් මොකද වෙන්නේ කියලා. එහෙම දෙයක් වුණොත් ඒක පොදුවේ හැමෝටම වෙනවනේ. එතකොට ඒක කෝඩිනේටර් ඒක මොකක් හරි ඉෂුව එක විසඳයි. එක්කෙනෙක්ට වුණොත් ඒක හැමෝටම වෙන දෙයක් නෙමෙයිනේ. එතකොට ඔයාලා එතන ස්පෙસિෆයි වෙනවා. ඉතින් එතකොට ප්‍රශ්නයක් වෙනවා. අනිකේ පාස්වර්ඩ් එක ගන්න ලේසිත් නෑ. ඒක මොකද කෝඩිනේටරත් කොළඹට කතා කරලා එයාගේ ක්‍රෙඩෙන්ෂල්ස් වලට ඒක රීසෙට් කරන්න බෑ. එහෙට කතා කරලා ඒක රීසෙට් කරලා වෙන නාටකමක් යා නටන්න ඕනේ. දැන් ඔක මට කිව්වේ මේ විභාග වලටම ඉන්න අපේ අයියා කෙනෙක් තමයි කිව්වේ දැනුවත් කරේ ළමයින්ට ඒක විශේෂයෙන් දැනුවත් කරන්න කියලා. මේ මොකද ඔය IT සම්බන්ධ දැනුම නැති ළමයි ආපුවම ගොඩක් වෙලාට ඒ වගේ අකරතැබ්බ කරගන්නවා. ඊට පස්සේ හරි අමාරුයි ඒක ළමෙක්ට අරන් දෙන්න. ඉතින් මොකද ළමෙක්ගේ විභාග අවස්ථාවන්නේ. ඉතින් ඒ වගේ සිස්ටම් එකේ දෝෂ මේකේ තියෙනවා. ඔක්කොම මේ 100% complete නැහැ. ඉතින් ඒ දෝෂ ටිකත් එක්ක ඒවත් දැනුවත් වෙලා තමයි ඔයාලා එක්සෑම් එකට යන්න ඕනේ. ඉතින් මම දෝෂ කිහිපයක් කිව්වා. එකක් තමයි බ්‍රවුසරේ එහෙම නැත්නම් ටැබ් එක ඒ සෙෂන් එක ක්ලෝස් කරගන්න එපා. ඊළඟට 50 වෙනි ප්‍රශ්නට අන්තිම ප්‍රශ්නෙට උත්තරේ ලියලා next එකක් නැතුව නිකන් උඩ බලන් ඉන්න එපා. previous එක ක්ලික් කරලා අනිවාර්යයෙන්ම ප්‍රශ්නෙට උත්තරේ save වෙන්න දෙන්න. ඔයාලට ඕනලාක ප්‍රශ්නෙට උත්තරේ වෙනස් කරන්න පුළුවන්. නමුත් වෙනස් කරාට අර previous හරි next හරි අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න ඕනේ කියලා මතක තියාගන්න. දැන් ඔයාලට ප්‍රශ්නේ දැන් මෙහෙම තියෙනකොට
තුන්වෙනි ප්‍රශ්න ඕන නම් මේක උඩ ක්ලික් කරලා තුන්වෙනි ප්‍රශ්නට යන්න පුළුවන්. දැන් මේ පැත්තේ තියෙනවා 1 2 3 කියලා. ඔයාලා 10 වෙනි ප්‍රශ්න ඕන නම් 10 උඩ ක්ලික් කරලා 10 වෙනි ප්‍රශ්නට ගියා. ඔයාලා උත්තරේ වෙනස් කරනවා. ඔයාලා දාලා තියෙන්නේ 4. නමුත් දැන් ඔයාලා උත්තරේ වෙනස් කරනවා 1 කියලා. හැබැයි 1 කියලා වෙනස් කරාට වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම ප්‍රීවියස් එක හරිය නෙක්ස්ට් එක හරිය ක්ලික් කරලා අර 4 1 කියලා කරපු වෙනස ඇතුලේ සේව් වෙන්න දෙන්න ඕනේ. ඕක තමයි තියෙන දේ. ඊට පස්සේ අවසානයේදී ඔයාලට යටින්ම තියෙනවා. ඒ කියන්නේ 50 වෙනි ප්‍රශ්නටත් ඇවිල්ලා ආවට පස්සේ යටින්ම තියෙනවා සබ්මිට් කියලා ඔයාලට බටන් එකක්. ඒකෙන් ඔයාලා සබ්මිට් කරන්න ඕනේ මේ අදාළ knowledge assessment එක. ඊට පස්සේ ආපහු වතාවක් ඔයාලට සබ්මිට් කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලා නැවත වතාවක් සබ්මිට් කරන්න ඕනේ. ඒ දෙවෙනි සබ්මිට් එක දුන්නාට පස්සේ ආයෙ මොනම හේතුවක් හින්දාත් ඔයාලගේ පේපර් එක වෙනස් කරන්න හෝ කිසිම දෙයක් කරන්න බෑ. පළවෙනි සබ්මිට් එක දුන්නාට පස්සේ ඔයාලට ආයෙ බෑක් එකක් ඕන නම් එන්න පුළුවන්. දෙවෙනි සබ්මිට් එකක් දුන්නාට පස්සේ දෙවෙනි අවස්ථාව සබ්මිට් කරාට පස්සේ ඔයාලට ආයෙගේ වෙනස්කමක් කරන්න බෑ. ඒතකොට කෙලින්ම මේ ටික අදාළ ඩේටාබේස් එක වෙත ගමන් කරනවා. ඉතින් ඔයාලා හරියට එක්සෑම් එක ලිව්වොත් knowledge assessment එක ලිව්වොත් ඇත්තටම සාමාන්‍යයෙන් දවස් 3ක් 4ක් ඇතුළත ඔයාලගේ බැච් එකේ ඔක්කොම අයට රිසල්ට්ස් එනවා. ඒ රිසල්ට්ස් එක චෙක් කරගන්න මහ ලොකු දෙයක් නැහැ. ඔයාලට තියෙන්නේ මෙන්න මේ ලින්ක් එකත් මම එවන්නම්. මෙතනට ඇවිල්ලා ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරේ. ඒ ලින්ක් එකටම ඇවිල්ලා මෙතන ඔයාලගේ ID නම්බරේ දාන්න. දාලා ඔයාලා මේ විදිහට සර්ච් කරාට පස්සේ මෙන්න මේ විදිහට මේක මේ පන්නලා මේක එකක් මේක ඇවිල්ලා මේ අපේ භාග්‍යගේ නම්බරේ තියෙන්නේ. මෙන්න මේ විදිහට අදාළ දිනේ 2025 3 වෙනි මාසේ තමයි අරගෙන තිබ්බේ. මෙන්න knowledge assessment result එක CBT status result එක pass කියලා එනවා. ඕක තමයි එන විදිහ. මේගොල්ලන්ගේ level 4 එකත් මෙයා complete කරලා තියෙන්නේ. අතන මෙයාගේ level 4 එකේ තාම issue එකක් තියෙනවා. ඒ documents තාම හරියට TVC submit වෙලා නැහැ. ඒක දැන් මම හොයන්න කියලා තියෙන්නේ. එතකොට ඔයාලට කෙලින්ම ID number එක ගහලා මෙතනින්ම search කරගන්නත් පුළුවන්. ඔයාලා කෙලින්ම passed failed කියලා. ඉතින් ඒ result එක දවස් කිහිපයක් ඇතුළත ඇත්තම සතියකටත් වඩා අඩු කාලයක් ඇතුළත මුකුත් issue එකක් නැත්තම් ටග් ගාලා ඕක රිලීස් වෙනවා. ඒ රිලීස් වෙච්ච ගමන්ම අනිත් අතට ඔයාලට අවසාන එකීමේ කියන්නේ ෆයිනල් ඇසස්මන්ට් එක හම්බ වෙනවා. ඔක තමයි knowledge assessment එකේ තියෙන කතාව. ඉතින් knowledge assessment එක කියලා කියන්නේ ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි. මේකේ ප්‍රශ්න මේ මහා බරපතල වෙන අමාරු එහෙම ඒවා ඉන්නේ නැහැ. සාමාන්‍යයෙන් අර පොඩි ට්‍රිකි ප්‍රශ්න, ඒ කියන්නේ ට්‍රිකි questions අපි කියන්නේ අර නිකන් එක වගේ ළඟින් යන ඒවා නිකන් අර පොඩ්ඩක් ඇන්දෙන සුළු ඒවා එනවා. නමුත් ඒ වගේ ප්‍රශ්න 10ක් තිබ්බා කියමුකෝ. දැන් 50ක් තියෙනවා. 50න් 10ක් ට්‍රිකි ප්‍රශ්න තියෙනවා. 10ම වැරදුනා. Tamanට ඔළුව හොඳ නැති හින්දා තව 10ක් වැරදුනා. ඒතොර 20යිනේ. ඒකල්ල Taman හිතාමතා තව 5ක් වැරද්දුවා. 25ක්ම වැරදි. ඒත් 25ක් හරිනේ. එතකොට ඒ කියන්නේ ඔයාලට 25ක් හරි ගියා නම් ඔයාලා මේ එක්සෑම් එක පාස් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ එක්සෑම් එක පාස් වෙන්නේ නැත්තේ knowledge assessment එක පාස් වෙන්නේ නැත්තේ අකුරු දන්නේ නැති අය විතරයි. අකුරු වචන දන්නේ නැති කියවන්න බැරි කට්ටිය තමයි ඉතින් මේක ෆේල් වෙන්නේ. නැතුව මේ සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් කියවලා ටිකක් යම් knowledge එකක් තියෙනවා නම් මේක ඇත්තටම ෆේල් වෙන්න හේතුවක් නැහැ. මේක සාමාන්‍ය ළමයි ඔය කඩු ගන්නෑම මට මතක හැටියට ළමයි ඊටාම දුර්වල ළමයි දෙන්නෙක් ෆේල් වුණා ඇරෙන්න. ඒකත් ඔය සිද්ධාර්ථලගේ බැච් එකේ 2024 පළවෙනි බැච් එකේ අනිත් බැච් වල ළමයි එහෙම ෆේල් වුණේ නැහැ. ඔය දැන් ඔය කවුද මතීෂලාගේ බැච් එකේ ඔය දැන් භාග්‍ය හිටියේ ඒ බැච් එකේ කවුරුන්ම ෆේල් වුණේ නැහැ. කොහොම කට්ටිය පාස් වුණා. ඉතින් ඊට පස්සේ ඔයාලගේ බැච් එකකින් ඉන්නේ ඕක ෆේල් වෙන්න හේතුවක් නැහැ ඇත්තටම. ඕක ඇල්ල බොහොම සරල ඇසස්මන්ට් එකක්. ඉතින් ඕකට බයේ ඕකට යන්නේ නැතුව අර මේ කරන්න එපා. ඊළඟ කාරණාව තමයි ඕකට ගිහිල්ලා ඕක පාස් වුණා කියලා ඕක NVQ සර්ටිෆිකේට් එකකුත් නෙමෙයි. ඕක NVQ සර්ටිෆිකේට් එක නෙමෙයිනේ. ඕක ඇවිල්ලා ඔයාලගේ NVQ සර්ටිෆිකේට් එකට එලිජිබල් වෙන්න. ඒ අදාළ ලෙවල් එකට එලිජිබල් වෙන්න තියෙන ටෙස්ට් එකක්. ඒ කියන්නේ ඔයාලා උතනින් ඇත්තටම කරන්නේ ඔයාලා level 3 එකට එලිජිබල් වෙනවද level 4 එකට එලිජිබල් වෙනවද කියලා බලන එක තමයි ඔය knowledge assessment එකෙන් කරන්නේ. ඇත්තම කතාව ඔන්න ඕක. ඕක පාස් වුණොත් ඔයාලට level 4 එකට ලියන්න පුළුවන්. ඕක ෆේල් වුණොත් ඔයාලට level 3 එකට ලියන්න පුළුවන්. ඒතර ඕක තමයි තියෙන දේ. දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් ගියේ නැහැ කියලා. ගියේ නැත්තම් එයාට සිදුවෙන දේ තමයි එයාට ලියන්න වෙන්නේ level 3 එකට. එයාට level 4 එකට ලියන්න බෑ. ඉතින් මට තේරෙන්නේ නැහැ ඔයාලා රුපියල් 26000ක් 28000ක් කෝස් ෆී දීලා ඊට පස්සේ දැන් ඔය කණ්ඩපත් බැඳගෙන ඇවිල්ලා රෙමේ කරලා බස්වල ඇවිල්ලා කෝස් එකක් කරලා ඒ කෝස් එකේ තියෙන සහතිකේ ගන්න උත්සාහ කරන්නේ නැතුව ඊට වඩා අඩු සහතිකයක් ගන්න උත්සාහ කරන්නේ නැහැ කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම දේවල් කරගන්න එපා. level 4 එක ගන්න ඕන නිසා level 4 එක ඒ අදාළ වැඩේ කරගෙන යන්න.
ඒතර ඕක තමයි ඇත්තටම knowledge assessment එකේ තියෙන කතාව. ඔය විස්තර ටික තමයි තියෙන්නේ. ඉතින් මම මේ link එකත් ඔයාලට එවන්නම්. මේ link එක ඔයාලා ගිහලා බලන්න. මෙතන මේ වීඩියෝ එකක් ඒගොල්ලෝ instruction video එකක් දාලා තියෙනවා. මේවා වැඩ කරන්නේ නැහැ. ඒ ටික තමයි මම ඇත්තටම ඔයාලට මෙන්න මේ විදිහට පැහැදිලි කරේ. මම මේ රූපයත් නිකන් හැදුවේ ඔයාලට පැහැදිලි කරන්න. මේ රූපයත් මම group එකට එවන්නම්. ඒතර ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ ෆයිනල් ඇසස්මන්ට් එක දැන් ඊළඟට පොල්ලෙන් ගැහුවා වගේ අනිත් පැත්තට දෙනවනේ. දැන් ඕකත් ඔය තියරි එක්සෑම් එක වගේ ෆයිනල් එකත් එකපාරටම දඩාස් ගාලා අනිත් පැත්තට දෙනවා ටක් ගාලා. මොකද ඔයාලගේ දැන් වැඩ කටයුතු ටික පරක් වෙලා තියෙන නිසා විශේෂයෙන්ම 2025 පළවෙනි බැච් එකේ කණ්ඩායමට ඔක පරක් වෙලා තියෙනවා. දෙවෙනි කණ්ඩායමට කාලේ හරි. ඒගොල්ලෝ සාමාන්‍ය රූටින් එකේ යන්නේ. නමුත් පළවෙනි බැච් එකේ කාලේ පරක් වුණේ. ඒතොර යාළගේ ඉක්මනට දැන් මේක ප්‍රොසෙස් කරනවා. ඉතින් ඒ හින්දා මේ වෙන විට ඔයාලා ගාව තියෙන්න ඕන දේ තමයි ඔයාලගේ නැෂනල් ID එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරන්න ප්‍රී ඇසස්මන්ට් එකට පෙර ඇගීමට. ඒ කියන්නේ අවසාන ඇගීමට කලින් පෙර ඇගීම කියලා එකක් තියෙනවානේ ප්‍රී ඇසස්මන්ට් එක. එදාට ඇසස් එනවා ඔයාලව හම්බ වෙන්න. ඒතකොට ඔයාලගේ නැෂනල් ID එක තියාගන්න ඕනේ. ඊට පස්සේ තියරි පොට් එක කම්ප්ලීට් කරලා තියාගන්න. ඒ වගේම CBT පොත කම්ප්ලීට් කරලා තියාගන්න. ඒ CBT පොතේ කම්ප්ලීට් කරනවා කියලා කියන්නේ ඔයාලා ට්‍රේනින් ගිය තැන් වලින් ඒක පුරවලා තියෙන්නත් ඕනේ. මම ඒක විස්තරේ දීලා තියෙනවා මීට කලින්. ඒ වගේම අර මම අස්සම් කරන්න තියෙනවා මෙන්න මේ ටාස්ක් අහවල් දවසේ කරලා තියෙනවා කියලා ඔයාලා කම්ප්ලීට් කරලා තියෙනවා කියලා ඒක කම්ප්ලීට් කරලා තියෙනවා CBT පොතේ. ඒ වගේම ඩේ ඩයරිය කම්ප්ලීට් කරලා තියෙනෝනේ. ඊළඟට වැදගත්ම කාරණාව තමයි ඔයාලා මාස 6ක පුහුණුවක් ලැබුවා කියලා යම් කිසි ආයතනයකින් ට්‍රේනින් ලෙටර් එක අර CBT පොතේ පුරවලා තියෙන ඒ ඩීටේල්ස් ටිකට අදාළව ට්‍රේනින් ලෙටර් එක ඔයාලා අනිවාර්යයෙන්ම අරගෙන තියාගන්න ඕනේ. මේ ට්‍රේනින් ලෙටර් එකේ තියෙන්න ඕනේ දේ තමයි ඔයාලගේ නම, ඊය වගේම ජාතික හැඳුනුම්පත් අංකය, ඊට පස්සේ ඔයාලා ට්‍රේනින් එක පටන් ගත්ත දවස් සහ ඉවර කරන දවස්. දැන් උදාහරණයක් දවසම නැති වුණත් 2000 අපි හිතමුකෝ 25 අගෝස්තු 10 වෙනි දින සිට 2026 පෙබරවාරි 18 වෙනි දින දක්වා මෙයා මෙන්න මෙහෙම ට්‍රේනින් වුණා. එතකොට මේ ට්‍රේනින් එක IT related IT වලට සම්බන්ධ ට්‍රේනින් එකක් ගත්තා කියලා මේ ලියුමේ තියෙනවා. දැන් ඔයාලා නිකන් ට්‍රේනින් වුණා කියලා නිකන් වඩේ කරත්තයක් තියෙන තැනකට ගිහිල්ලා ට්‍රේනින් එකක් ගත්තා කියලා කියන්න බෑනේ. ඒක ගැටලුවක් නේ. මොකද ඒක IT side එක නෙමෙයි ට්‍රේනින් වෙලා තියෙන්නේ. එතකොට ඔයාලගේ අර ට්‍රේනින් එක අනිවාර්යයෙන්ම IT related ට්‍රේනින් එකක් මාස 6ක කව වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලගේ නම තියෙන්න ඕනේ. ඒ වගේම ජාතික හැඳුනුම්පත් අංකය තියෙන්න ඕන. අර මාස 6 කව වෙන ඩේට්ස් ටික මෙන්න මේ දින පරාසය මෙන්න මේ වකවානුව කියන එක තියෙන්න ඕන. ඔන්න ඔය ටික ඔයාලගේ ලියුමේ තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාලා ලෙටර් හෙඩ් එක ලියුමක් ගන්නවා නම් ඒක සීල් කරන්නේ නැහැ. සීල් එකක් ඒ කියන්නේ රබර් සීල් එකක් ගහලා සීල් කරලා දෙන්නේ නැහැ. ලෙටර් හෙඩ් වල දෙනවා නම් ලියුම. ඔයාලා නිකන් A4 කොලයක කවුරු හරි ලියුමක් ගන්නවා නම් ලෙටර් හෙඩ් එකක් නැතුව ඒක ඔයාලා සීල් කරලා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔය දැන් ලෙටර් හෙඩ් එක ලියුමක් ගහපුවාම ඒක සීල් කරලා දෙන සිරිතක් නැහැ. අපි හිතමුකෝ වෝටර් බෝඩ් එකෙන් ලියුමක් දෙනවා ඔයාලා ට්‍රේනින් හිටියා කියලා වෝටර් බෝඩ් ලෙටර් හෙඩ් එකකින්. එතකොට ඒක ආයතන ප්‍රධානයාගේ සීල් එක ගහලා එහෙම සාමාන්‍යයෙන් ගන්නෙ නැහැ. ලියුමක් ලෙටර් හෙඩ් එක දෙනකොට එහෙම ලියුමක් අපි සීල් කරන්නේ නැහැ. සීල් කරන්නේ ලෙටර් හෙඩ් නැතුව දැන් අපි හිතමු කමියුනිකේෂන් එකක් කියලා. ඒගොල්ලන්ට ලෙටර් හෙඩ් එකක් නැහැ. එයාලා හදපු එකක් නැහැ. එහෙනම් ඒගොල්ලෝ නිකන් පොඩි ලියුමක් ලියලා දෙනවා. අන්න එතකොට ඔයාලා පෑනින් එයා අස්සම් කරලා අයිතිකාරය අස්සම් කරලා එයාලගේ සීල් එකක් නිල මුද්‍රාවක් ගහලා දෙනවා. ඒක ඕකේ. ලෙටර් හෙඩ් වල දෙනවා නම් ඔයාලා සීල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔෆිස් එකෙන් සීල් කරලා දෙනවා නම් කමක් නැහැ. මම කියන්නේ අර ජෙනියුයින් විදියට ගත්තොත් ලෙටර් හෙඩ් වල දෙන ලියුම් සීල් කරන්නේ නැහැ. ඒක තමයි ක්‍රමය. හරිද? ඉතින් අර ඔයාලා පොත සීල් කරගන්න ඕනේ CPT පොත. එතකොට ඒක සීල් කරගන්නවා ඒ ටික. ඊට පස්සේ මට අර කවුද අපේ 2025 මම හිතන්නේ බැච් එකේ නදීෂද බෝධ කිව්වා එයාගේ පොත වෝටර් බෝඩ් එකේ තියෙනකොට වතුරට අහු වෙලා ඒ වගේ ප්‍රශ්නයක් වෙලා මොකක් හරි එහෙම ඉෂුව එකක් වුණා කියලා. ඒ කොහොම නමුත් මෙහෙමයි දැන් ඔයාලා ගිය ට්‍රේනින් අපි හිතමුකෝ ගිහිල්ලා දැන් ඔයාලට ලියුමක් ගන්න බැරි වෙලා තියෙනවා කියලා. එහෙනම් ඔයාලා කරන්න ඕනේ ඒව ගැන දැන් හිත ඉන්න කාලයක් නැහැ. වෙන මොකක් හරි ආයතනයකින් පුද්ගලික ආයතනයකින් හරි කොහෙන් හරි කමක් නැහැ මොකක් හරි ආයතනයකින් ලියුමක් හදාගන්න මෙන්න මේ මාස 6ක් මෙහෙම ට්‍රේනින් වුණා කියලා IT සම්බන්ධ දෙයකට මොකක් හරි තියෙන ආයතනයකින් කියන්නේ සාධාරණ ආයතනයකින් දැන් උදාහරණයක් විදිහට නිකන් මේ කැම කඩේක ගිහිල්ලා අපිට ලියුමක් ට්‍රේනින් වුණා කියලා ලියුමක් ගන්න බෑනේ මොකද කැම කඩේක IT සම්බන්ධ දේවල් ගන්න විදියක් නැහැනේ. එතකොට මේ මොකක් හරි සාධාරණ පුද්ගලික ආයතනකින් හරි ලියුමක් ගන්න මෙන්න මෙහෙම මෙයා ට්‍රේනින් වුණා කියලා ඊට පස්සේ දැන් ඔය පොත ගම් වතුරට අහු වෙලා මොකක් හරි වෙලා නම් තියෙන එකේ අදාළ කොටස හරි පෙන්නඳ
මොකද ඔය දැන් කැම්පස් එකේම ගිහිල්ලා ඉන්න කට්ටිය ට්‍රේනින් ගිහිල්ලා මාස 2-3 ඉන්නකොට ඒගොල්ලෝ කැම්පස් ගියා, ඒ එක එක ජොබ්ස් වලට ගියා, වෙන වෙන ඔය විද්‍යාපීඨ, ඊට පස්සේ හෙද සේවයට ගියා, මිඩ්වයිෆ්ලා වෙන්න ගියා, අරවා වෙන්න ගියා, මේවා වෙන්න ගියා, ළමයි හදාගන්න ගියා වගේ ප්‍රශ්න තියෙනවානේ. ඒතොර ඒ මොනවා කරන්න ගියත් දැන් ඒවා වැඩක් නෑනේ. එක්සෑම් එකට ඒ කතන්දර කිව්වා මම මාස 3ක් ට්‍රේනින් හිටියා, මට ඒතොර කැම්පස් යන්නවා කියලා හුවා කියලා අපිට ඔප්පු කරන්න බෑනේ. ඒ නිසා වල කරන්න ඕනේ අදාළ ආයතනයෙන් යම් ආයතනයකින් ඔයාලා මේ මාසය ලියුම හදාගන්න. ඒක තමයි කරන්න තියෙන දේ. ඊට පස්සේ ඒගොල්ලන්ට පොඩ්ඩක් කියලා තියන්න මේ මෙන්න මෙහෙම මොකක් හරි මේ වෘත්තීය පුහුණුවකින් කවුරු හරි නිලධාරියෙක් හරි කොහොම හරි කතා කරොත් ඔයාගේ ෆෝන් නම්බරයට කතා කරොත් මෙන්න මේ මම මෙහෙම ට්‍රේනින් හිටියා මේ කාලේ කියලා පොඩ්ඩක් මතක ඇතුව කියන්න කියලා පොඩි බැලන්ස් එකක් දාලා එහෙම කරගන්න. ඉතින් ඕක තමයි කරන්න තියෙන එකම ක්‍රමය. මේ වගේ කට්ටියට වෙන ක්‍රමයක් නැහැ කරන්න. මොකද සාධාරණ හේතු මත මම හරියට මාස 3යි ට්‍රේනින් හිටියේ, මට මාස 6ක් ඉන්න බැරුණා, කැම්පස් ගියා කියලා කිව්වට ඉතින් ඕක අපිට එතනට ඔය අපේ ජීවිතයේ ඇත්ත කතාවට සාධාරණ වුණාට තියෙන සිස්ටම් එකේදී ඉතින් ඒක සාධාරණ නැහැ. මොකද අපි level 4 exam එක ලියා ගන්නත් එපා. ඉතින් ඒ හින්දා ඒක මේවා කරගන්න, ඒ වැඩේ කරගන්න. ඊළඟට 2025 පළවෙනි බැච් එකේ කට්ටිය මොනම හේතුවකින්දවත් Tamanට ලැබෙන ප්‍රැක්ටිකල් එක්සෑම් එකේ පළවෙනි අවස්ථාව අතාරින්න එපා. මොකද ඔයාලගේ පළවෙනි අවස්ථාව අරගෙන එක සබ්ජෙක්ට් එකක් හරි රිපීට් වුණොත් 2025 දෙවෙනි බැච් එකේ එක්සෑම් එකත් ඉක්මනටම එනවා. ඒ කියන්නේ ඔයාලා ලියලා සති 2-3න් අරගොල්ලන්ගේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකත් එනවා. එතකොට ඔයාලට රිපීට් එක ළඟ ලියා ගන්න පුළුවන්. හැබැයි ඔයාලා අතෑරියොත් වෙන්නේ 2025 දෙවෙනි බැච් එකත් එක පළවෙනි ඇටෙම්ප්ට් එක ගත්තොත් එක සබ්ජෙක්ට් එකක් හරි රිපීට් වුණොත් ආයෙ තව මාස 4-5ක් ඉන්න ඕනේ ඊළඟ එක ලියා ගන්න. දැන් ඔයාලට පරක් වෙලානේ තියෙන්නේ. ඒ හින්දා පළවෙනි ඇටෙම්ප්ට් එක මොනම හේතුවකින්වත් අතාරින්න එපා. පළවෙනි ඇටෙම්ප්ට් එක සබ්ජෙක්ට් 11ම කරන්න බැයි නම්, තියෙන ඔක්කොම කරන්න බැයි නම්, ෆේල් වෙනවා කියලා දන්නවනම් ඒත් කමක් නැහැ. 2-3ක් හරි ෆේල් වෙන්න හරි කමක් නැහැ. ඊටු ටික පාස් වෙන්න ලියන්න. හරිද? එතකොට ෆේල් වෙන 2-3, ඒ රිපීට් වෙන 2-3 අරගොල්ලන්ගේ බැච් එකත් එක්ක ඊළඟ සති 2-3 ඇතුළත දාලා ඒක ඉවර කරගන්න පුළුවන්. අරගොල්ලන්ට ඉතින් පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙනවා. මොකද ඒගොල්ලෝ 2025 දෙවෙනි කට්ටිය රිපීට් වුණොත්, ප්‍රැක්ටිකල් එක රිපීට් වුණොත් එයාලට ලියන්න වෙන්නේ තව මාස 4-5ක් බලන් ඉඳලා තමයි. මොකද ඒගොල්ලන්ට ඉතින් ඒක වෙනවා. මොකද එයාලගේ කාලේ ප්‍රමාද වීමක් නැහැ නේ. එයාලගේ කාලේ හරියට යනවානේ. ඒතකොට ඔන්න ඔය ටික තමයි ප්‍රැක්ටිකල් එක්සෑම් එක පැත්තෙන් ඔයාලට කියන්න තියෙන. ඒ කියන්නේ ෆයිනල් ඇසස්මන්ට් එක පැත්තෙන්. ෆයිනල් ඇසස්මන්ට් එකේදීත් ඔයාලා මතක තියාගන්න ස්ටේජ් දෙක ප්‍රී ඇසස්මන්ට් එක. ප්‍රී ඇසස්මන්ට් එක කියලා කියන්නේ ඔයාලගේ ෆයිනල් ඇසස්මන්ට් එකට ඇසසර්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ඔයාලව හම්බෙන්න ඇවිල්ලා ඔයාලගේ identity card, training letters, ඊට පස්සේ ඔයාලගේ CBT පොත්, daily diary, note පොත් මේවා චෙක් කරලා බලලා ඔයාලා ෆයිනල් ඇසස්මන්ට් එකට සුදුසුයි කියලා එදාට ඉදිරිපත් කරනවා. හැබැයි ෆයිනල් ප්‍රී ඇසස්මන්ට් එකට යන්නේ නැති කිසිම කෙනෙකුට ෆයිනල් ඇසස්මන්ට් එකට ෆේස් කරන්න හම්බ වෙන්නේ නැහැ. අන්න ඒක වැදගත්ම කාරණාවක් විදිහට මතක තියාගන්න. මොකද ප්‍රී ඇසස්මන්ට් එක දාගන්නෙත් ඔයාලත් එක්ක කතා කරලා ඒ හින්දා මොන වැඩේ තිබුණත් ප්‍රී ඇසස්මන්ට් එකට ගිහිල්ලා ෆේස් කරන්න වෙනවා ඔයාලට. මොකද ඇසෙස ඔයාලව දකින්නේ නැතුව ෆයිනල් ඇසස්මන්ට් එකට මොනම හේතුවකින්දවත් නම එලිජිබල් කරන්නේ නැහැ. ඉස්සර කරා ෆිට් එකට. දැන් ෆිට් එක නැහනේ. දැන් ෆිට් එක එළියනේ. ඒ හින්දා දැන් ඉතින් ඒව කරන්නේ නැහැ. හරිද? ඒවා ඒ ඉස්සර නම් මම රිස්ක් එක අරගෙන නෑ මේ ළමයා එනවා කියලා එක්සෑම් එකට දාලා තිනවා. දැන් ඉතින් එහෙම කරන්නේ නෑ ඒගොල්ලෝ. දැන් එහෙම කරන්න එයාට අවශ්‍යතාවයකුත් නැහැනේ. ඒ නිසා ඒ ගැටලුව තියෙනවා. ඒ හින්දා ප්‍රී ඇසස්මන්ට් එකට අනිවාර්යයෙන්ම ඔය කියන ඩොකියුමන්ට් ටික අරගෙන යන්න ඕනේ. එදාට ට්‍රේනින් ලෙටර් එක ගෙනියන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ ලෙටර් එකේ කොපියකුත් ගේන්න කියලා කියනවා. ඔයාලට ෆොටෝ කොපියකුත් ගේන්න කියනවා. මොකද ෆොටෝ කොපියකුත් ඕනේ. ඔයාලගේ TVස් එකේ ඩොකියුමන්ට් එකත් එක්ක ඇටච් කරලා යවන්න ෆොටෝ කොපියකුත් ඕනේ. ඊට පස්සේ තමයි ඔයාලගේ ෆයිනල් ඇසස්මන්ට් එක තියෙන දවසේ ප්‍රී ඇසස්මන්ට් එක තියෙන වෙලාවදී තමයි එයා තීරණය කරන්නේ ෆයිනල් ඇසස්මන්ට් එක ඔයාලට කවද්ද කරන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් ප්‍රී ඇසස්මන්ට් එක සතිය දවසක තියෙනවා. සතිය අන්තේ තියන්නේ නැහැ. සතිය මැද දවසක තමයි තියන්නේ. ඔය බදාදා අඟහරුදා වගේ දවසක ප්‍රී ඇසස්මන්ට් එක දා ගන්නවා. පැය දෙකක් තුනක් යනකොට වැඩේ ඉවරයි. ෆයිනල් ඇසස්මන්ට් එක ඔයාලත් එක්ක සාකච්ඡා කරලා ඇසස් එකත් සාකච්ඡා කරලා තමයි ෆයිනල් ඇසස්මන්ට් එක ඒගොල්ලෝ දාගන්නේ. කියන්නේ එක ඇසස් කෙනෙක් දෙන්නේ. එයා ඒතර කෝල් එකක් දීලා අනිත් ඇසගෙන් අහලා එයාටයි මේ ඉන්න ඇසටයි ආවෙ නැති ඇසටයි දෙන්නටම පුළුවන් දවසක් බලලා ඒ දවස ඔයාලට පුළුවන් දත් කියලා බලලා තමයි ඇසස්මන්ට් එක දාගන්නේ. ඉතින් ෆයිනල් ඇසස්මන්ට් එක දාගන්නකොට ගොඩාක් කල් යවලා ෆයිනල් ඇසස්මන්ට් ඩේට්ස් ෆික්ස් කරගන්නත් එපා ඔයාලා.
ළඟ දින ගන්න. මොකද ළඟ දින ගත්තාම වේගෙන් පාඩම් කරලා ඒ ටාගට් එක ඉවර කර ගන්න පුළුවන්. දුර දිනයක් ගත්තාම වෙන්නේ පාඩම් කරන්න තව කල් තියෙනවනේ, අනේ කමන්නේ තව මාසයක් තියෙනවනේ කී කී ඉන්නවා, අන්තිමට මොකවත් කරන්නේ නැහැ. මේ සති දෙකෙන් එක්සෑම් ගත්තාම ඒ සති දෙක එක දිගට වැඩ කරලා ඔයාලට එක්සෑම් දීලා ටක් ගාලා පාස් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි අර අපි ඇඟට ප්‍රෙෂර් එකක් දෙන්න ඕනේ, පොඩි පීඩනයක් මොළයට දෙන්න ඕනේ. ඒතකොට තමයි අපි වැඩ කරන්න පටන් ගන්නේ. නැතුව අර නිකන් කම්ෆෝට් සෝන් එකේ ඉන්නකොට මොකද වෙන්නේ? මම අර ඔයාලට පැහැදිලි කරලා තියෙනවා සයිකොලොජි එක. කම්ෆෝට් සෝන් එකේ ඉන්නකොට ඔයාලට වැඩ කරන්න හිතෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහේ නිකන් ඉන්නවා, ඊට පස්සේ අන්තිම විභාගෙ පෙරලා යනවා. ඒක තමයි හේතුව. ඒ හින්දා අර ළඟ දින හැම වෙලෙම ගන්න ෆයිනල් ඇසස්මන්ට් එකට ඒ ටික ගන්න. ඔන්න ඕක තමයි ෆයිනල් ඇසස්මන්ට් එකේ කතාව. ඒ ප්‍රී ඇසස්මන්ට් එක ෆයිනල් ඇසස්මන්ට් එක එනකොට අපිට දැනුවත් කිරීමක් ගෲප් එක through හම්බ වෙනවා. මම එතකොට ඒක ඔයාලට දැනුවත් කිරීමක් කරන්න. නමුත් දැන් ඔයාලා මේකට ගිහිල්ලා නොලෙජ් ඇසස්මන්ට් එක ලියලා මේක සමත් කරගන්න. මොකද මේක මුකුත් මැච් ගහන්න බෑ. මේක සිස්ටම් එකෙන්මනේ එන්නේ ජෙනරේට් වෙලා. ඒ නිසා මේක මුකුත් කරන්න බෑ. මේක අනිවාර්යයෙන්ම කරන්න. මම ඔයාලට පාස් පේපර් ටිකකුත් එවලා තියෙනවා. ඒ පාස් පේපර් ටිකයි අර අපේ රශ්මි ගාව 2025 පළවෙනි බැච් එකේ රශ්මි ඉන්නවා. රශ්මිගේ අර නෝට් පොතේත් මම සමහර ප්‍රශ්න දීලා තියෙනවා නෝට් කරලා. ඒ ප්‍රශ්න ටිකත් අරගෙන චුට්ටක් බලලා සාකච්ඡා කරලා ඕක කරගෙන යන්න. එතකොට ඔයාලට 13 වෙනිදා වෙනකොට ප්‍රශ්නයක් නැතුව ඕක ෆේස් කරගන්න පුළුවන්. හරි. 100%ක්ම අනුමතය අපනවා කියලා යන්න එපා. එහෙම අනුමතය අපනවා කියලා ගිහිල්ලා මොකද මෙහෙම දෙයක් තියෙනවා. මම අර ඔයාලා එක්සෑම් එකට ලැබ් එකට දානකොටත් මතක තියාගන්න, ඔයාලත් එක්ක තව ගෲප් එකක් හිටියොත්, උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාලත් එක්ක කුකරි කරන කට්ටිය හිටියා කියලා. එහෙම නැත්නම් බියුටි කල්චර් කරන කට්ටිය හිටියා කියලා. එහෙම නැත්නම් ඔය දෙකොට්ටාසෙම හිටියා කියමුකෝ. එතකොට වෙන්නේ ඔයාලා එක්කෙනෙක් මැෂින් එකේ ඉඳවලා එහා පැත්තේ කුකරි එකේ එක්කෙනෙක් ඉඳවනවා. ආය IT එක්කෙනෙක් දානවා. ඊට පස්සේ බියුටි කල්චර් එක්කෙනෙක් දානවා. ආය IT එක්කෙනෙක් දානවා. ඊට පස්සේ කුකරි එක්කෙනෙක් දානවා. ඔහොම මැෂින් එකෙන් මැෂින් එක ලයින් එක මාරු කරලා තමයි ඉඳවන්නේ. එතකොට ඉතින් එතන අර එහා පැත්තේ හෝ මෙහා පැත්තේ තමන්ගේ ට්‍රේඩ් වල ඉන්න කට්ටිය නෙමෙයි ඉන්නේ. ඔන්න ඔය ප්‍රශ්නේ එනවා. ඕක ලොකුට එන ප්‍රශ්නයක්. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම ඔයාලටත් එහෙම දෙයකට මුහුණ දෙන්න වෙයි කියලා. මොකද ඔය එක්සෑම් දාගන්නේ නැහැ. ඔයාලගේ ටයිම් එකේ ඔයාලා විතරක් ලියන්න දාන්නේ නැහැ. එහෙම ටීවීස් එකට කරන්න වෙලාව මදි. ඒ කියන්නේ IT කට්ටිය විතරයි. දැන් කොටබෝගොඩ IT කට්ටිය විතරයි. එහෙම දාන්න බෑ. මොකද ඔය ලැබ් එකේ මැෂින් 100ක් විතර දාන්න මැෂින් 100ක් විතර තියෙනවා මම දන්න විදියට. එතකොට ඒ 100ට 100 දෙනෙක්ව ෆීල් කරනවා. එතකොට ඔයාලගේ කණ්ඩායම් දෙකේම ඉන්නේ 25ක් විතරනේ උපරිම. එතකොට ඉතින් වෙන 60ක් විතර වෙන කට්ටිය එළියේ ඉන්නවා. ඒ කියන්නේ වෙන එළියෙන් එන සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ ඔයාලා මික්ස් කරලා තමයි දාන්නේ. ඉතින් ඒ නිසා එහෙම දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ නැහැ. ඒ හින්දා එදා උදේට මේ නිකන් හරි කමන්නේ මට එහා පැත්තේ මෙයා ඉන්නේ කියලා එහෙම මැච් ගහලා කරන්න යන්න එපා. ඒවා සාර්ථක නොවෙන්න පුළුවන්. ඒ හින්දා වෙන්න පුළුවන් නරකම දෙයට ලෑස්තිලා යන්න. එතකොට ඔයාලට හොඳ දෙයට මුහුණ දෙන්න පුළුවන්. වෙන්න පුළුවන් උපරිම නරකම දෙයට ලෑස්තිලා යන්න. හොඳම දේ වෙයි කියලා හිතාගෙන බලාගෙන යන්න එපා. එහෙම ජීවිතේ කවදාවත් වෙන්නේ නැහැ. එහෙම ගොඩක් වෙලාවට වෙනවා අඩුයි. ඒ නිසා ඒ ටික මතක තියාගන්න. හරි, ඔයාලට මොන හරි තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් මොන හරි අහන්න පුළුවන්. මොන හරි තියනවාද කොහොමද? මොන හරි දෙයක් තියෙනවා නම් ඔයාලා අහන්න. එතකොට මේ මට ඒක පැහැදිලි කරන්න පුළුවන්. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මොකක්ද තත්ත්වය? අහන්න මොකුත් ප්‍රශ්න නැද්ද? අස්ලම් මොකද? මොනවද ප්‍රශ්න නැද්ද? ලහිරු ප්‍රශ්න නැද්ද? එරන්ද මොකද? ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැහැනේ. හරි. නැහැ සර්. නැහැනේ. හරි. මොනවද ලොකු ඉෂුස් නැහැනේ. ඔයාලගේ මෙහෙම අර ඉස්සලම ඇඩ්මිෂන් එක රෙඩි කරගන්න. මොකද මේ ඇඩ්මිෂන් එක අනිවාර්යෙන් අවශ්‍ය නැනේ. ඒක ඔයාලා හරියට රෙඩි කරගන්න. ඒ වගේම මෙතන අස්සන දාලා තියෙනවා නම් දැන් උඩත් කට්ටිය අස්සම් කරලා තියෙනවා නම් ගාමදාරි ඒක ප්‍රශ්නයක් නෑ. ඒක හැමෝම තියන්න ආයේ කපල කොටලා ආයේ තව දවසක අස්සම් කරන්න යන්න. ඒව මුකුත් දාන්න එපා. ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා සර් අපිට HTML එහෙම නෑනේ පාඩම් කියලා. ඒක නම් 2025 දෙවෙනි බැච් එක වෙන්න ඕනේ මේක අහන්නේ.
HTML VB මට මම මතක හැටියට මම අන්තිමට එනකොට ඒගොල්ලන්ට ඉවර කරේ Photoshop පාඩම විතරයි. HTML ඇත්තට මට කරන්න ඔන්ලයින් කරන්න ගියත් ඒ දවස්වල තිබ්බ මේකත් එක සක්සස්ෆුල් වුනේ නැහැ. ඒක තිබුණු තත්ත්වයක් එක්ක ඒකට මට මේ වෙලාවේ ගන්න පුළුවන් විසඳුමක් නැහැ. මම හිතන්නේ මේ පොඩ්ඩක් කවුද අපේ මේ රශ්මි චුට්ටක් උදව් කරන්න පොඩි නෝට් එකක් මොකක් හරි ෆොටෝ එකක් ගහලා ඒගොල්ලන්ට PDF එකක් හරි යවලා වෙන්න මේ ටික තමයි තියෙන්නේ කියලා මම හිතන ප්‍රශ්න ලියලත් ඇති. ඒ ටික දාන්න ඊට පස්සේ පොඩ්ඩක් නියෝගයේ උපකාරය ගන්න නියෝ පොඩ්ඩක් HTML දන්නවා මම දන්න විදියට ඒක අරගෙන පොඩි ෆික්ස් එකක් දාගන්න. අඩුම දැන් සිකුරාදා වගේවත් දැන් අපි සෙන්සුරාදානේ තියෙන්නේ. ඔයාලා සිකුරාදා වගේ දවසේවත් ඒ ටික පොඩ්ඩක් මේවා කරගත්තොත් මම හිතනවා ඒක කම්ප්ලිකේටඩ් ගතිය අරගන්න පුළුවන්. ඒක කොහොමද HTML වලින් කියලා ප්‍රශ්න 5ක් විතර එන්නේ නැහැ. උපරිම HTML වලින් ප්‍රශ්න 2ක් විතර එයි. ඔය ඇන්කර් ටැග් එකක් ට්‍රේස් කරන විදිය අරවා මේවා ඊට පස්සේ ටේබල් එක තියෙන රෝස් නම් මනම් ඔය වගේ ටිකක් එයි. ඒක චුට්ටක් පොඩි මේකක් බලා ගන්න. ඇත්තටම ඔයාලට ප්‍රශ්න 20ක් වුණත් වර්ධින්න ප්‍රශ්නයක් නැහැනේ. අවුලක් නැහැනේ. එහෙනම් ඒක එච්චර ලොකු මේකක් කරගන්න එපා. පුළුවන් කොටස් ටික පාඩම් කරගෙන යන්න. විශේෂයෙන්ම ඔය Excel වල ෆන්ක්ෂන් ඊට පස්සේ access වල primary key foreign key ඔය තියෙන ඒ වගේ දේවල් ඊට පස්සේ data fields data types අනම්මනම් ඒ වගේ ඒවා especially ඊළඟට internet and email වල ඔය network site එකේ අපි උගන්වලා තියෙනවා operating system එක උගන්වලා තියෙනවා ඒ පාඩම් ඊළඟට Photoshop වල විශේෂයෙන්ම tools අනම්මනම් ඒ වගේ දේවල් බොහෝ වෙලාවට ඔය tool එකක් නිකන් අර tool එකේ රූපයක් දීලා මේ tool එක මොකද්ද එහෙම නැත්නම් මේකෙන් කරන්නේ මොකද්ද ඔන්න වගේ ප්‍රශ්න ඒගොල්ලෝ අහනවා රූප සටහන් දීලා ඒ වගේ දේවල් ඊට පස්සේ ප්‍රෝග්‍රෑමින් වල ටිකක් ඔය ආයි ඔය ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් වල concept මොනවද ඔය වගේ ටිකක් ආයි Z එක ඔය වගේ ටිකක් ඒ ටිකයි ඔය කෝඩින් ටිකක් එහෙම ආයි ඒව ඇත්තරම ඒව වැරදුනත් කමන්නේ අමාරු මේවා කියමුකෝ ඒ එතන ටික වැරදුනත් අර ඔෆිස් පැත්තෙන් ඔපරේටින් සිස්ටම් පැත්තෙන් නෙට්වර්ක් පැත්තෙන් ගන්න තියෙන ලකුණු ටික උපරිම ගන්න ඒවා දැන් මොකද ඒවා මුලින් නම් තිබ්බයනේ දැන් ඔය බැච් දෙකටම ඒ ටික මම මුලින් නම් කරලා තියෙනවනේ ඉතින් ඒ ටිකේ ලකුණු ටික කලෙක්ට් කරගන්න අර ටික මේ වුණත් කමක් නැහැ. ඉතින් දැන් ඔයාලට පේපර් සෙට් එකක් ඉවර දිනවා. තව පේපර් සෙට් එකක් සමහරක් මට හම්බෙයි මේ රෑ වෙලා. එහෙම රෑ වෙලා හම්බුනොත් මම ඒ ටිකත් ඔයාලට එවන්නම්. ඉතින් ඒ ටිකත් ඔයාලට එවුවට පස්සේ ඒ ටිකත් ඔයාලා බලලා උත්තර ටික සාකච්ඡා කරලා තව බලලා තව මොනවද මේ කියන්නේ මම හැම වෙලෙම කියන්නේ මෙහෙමයි. ප්‍රශ්නයක් ගත්තා මේ ප්‍රශ්නෙන් හදන්න පුළුවන් තව ප්‍රශ්න මොනවද කියලා ඔයාලම ඉන්ඩිකේට් කරලා සෙල්ෆ් කරලා ලියලා අර මේ කරලා ඔයාලම චුට්ටක් ඒක ප්ලෑන් කරගන්න. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙන් තව මොනවද ප්‍රශ්න හදන්න පුළුවන් මේ උත්තර වලින් තව මොන වගේ ප්‍රශ්න හදන්න පුළුවන් කියලා ප්ලෑන් කරගන්න. එතකොට ඔය තියෙන ප්‍රශ්න ටික අත්‍තරම අහු වෙනවා. එහෙම අවලා මේව ගන්න. මට ඇත්තටම 2025 පළවෙනි බැච් එක ගැන ලොකු බයක් නැහැ. මොකද ඒගොල්ලන්ට අර තියරි එක්සෑම් දෙකක් දීලා ඒ ටික කරා. ඇත්තට වැඩි බරක් මේකට යොදවන්න ඕනේ 2025 දෙවෙනි බැච් එකේ ඉන්න ළමයි. මොකද ඒගොල්ලන්ට අර මට තිබුණු කාල සීමාව සහ ඒ තිබුණු තත්ත්වයක් එක්ක ඒ වැඩ ටික මට ඉක්මනින් කරන්න බැරි වුණා සහ අනපේක්ෂිත විදිහට මට ජොබ් එකනොත් අයින් වෙන්න උනානේ. ඒතකොට අර ඒක සක්සස්ෆුල් වුණේ නැහැ බැච් එකේ මට ඒ කන්ටෙන්ට් එක හරියට කරගෙන එන්න ඇත්තටම මාසයක් හරි තිබ්බනම් මට ඒක මේවා කරන්න තිබුණා. ඉතින් ඒ ටික මේවා කරගෙන යන්න. ඔව් ඇඩ්මිෂන් එකේ ඩබල් සයිඩ් ගන්න ඕනද? ඩබල් සයිඩ් එක තිබුණොත් හොඳයි. මොකද මේ පැත්තේ ඉන්ස්ට්‍රක්ෂන් එක තියෙන හින්දා ඒක දැන්ට එහෙම අරගෙන නැත්තම් ඉතින් ඒක එහෙමම තියන්න දැන් අස්සම් කරලා නම් තියෙන්නේ ග්‍රාමෝද්ධාරය මොකක් හරි ඒක එහෙමම තියන්න පුළුවන් නම් ඩබල් සයිඩ් ගන්න පුළුවන් කට්ටිය දැන් අස්සම් කරලා නැති අය ඉන්නවා නම් දැන් ඉතින් ওই ග්‍රාමෝද්ධාරය කවුරු හරි අස්සම් කරලා තියෙනවා නම් ආයෝකේ එහා පැත්ත ගන්න යන්න එපා ඊට පස්සේ ඔය කොල්ලේ හිරවනොත් එහෙම ඊට පස්සේ ඔක හොයන් යන්නයි කරදරයි ඒ ඉඳන් මේවා කරගන්න හරි ඉතින් 25 දෙවෙනි බැච් එකේ කට්ටිය පොඩ්ඩක් වැඩිපුර මේකට අවධානයක් දෙන්න දීලා මේ වැඩිපුර මේ වැඩේ කරන්න ඒක තමයි වෙන්න ඕනේ දේ නැත්තම් එතන ඔයාලට ඇත්තටම ඉෂුව එකක් ඇති වෙන්න පුළුවන් ඒ නිසා වැඩිපුර මේකක් කරලා ඒ වැඩ ටික කරගන්න. ඉතින් ඕක තමයි එතන තියෙන දේ. හරි. ඒ වැඩ ටික තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ විශේෂ දෙයක් විතර කියන අමතර කාරණාවක් විතර කිව්වොත් මගේ ඇත්තටම 1 tera hard එක නිවන් සුව ලැබුවා. අවුරුදු
ලැප් එකට මං හිතන්නේ දැන් අවුරුදු 8ක් වෙනවා 2018 තමයි මම ලැප් එක ගත්තේ. ඉතින් ඊයේ පෙරේදා කියන්නේ දැන් මේ අවුරුද්දක විතර කාලයක් තිස්සේ ලැප් එකේ හાર્ඩ් එක සවුත් වෙලා තිබ්බා. ඒකත් ඉතින් නිවන් සුව ලැබුවා. දැන් ඉතින් 1 ටෙරා හાર્ඩ් එක ඇත්තරම චක බ්ලාස්ට් වෙලා තියෙන්නේ. ඒක එහෙමම විනාශ මුඛයටම ගියා. දැන් ඉතින් ආයෙ ඒක ගන්න බෑ. හොඳලාට මම ඩේටා ටික බෑකප් කරගත්තා. හાર્ඩ් එක ඉතින් එහෙමම ඉවරක් වෙලාම ගියා. දැන් ඒ හાર્ඩ් එක මේ ලැප් එකෙන් ගලව ගන්න ඕනේ. ඒක තියෙන එක කරදරයක්. ඒක ඉවත් කරලා දාන්න ඕනේ. ඉතින් ඔයාලගෙත් ඔය ඩේටා සමහර විට නැති වෙන්න පුළුවන් කම්පියුටර්ස් වල. ඒ නිසා හැම වෙලෙම බෑකප් එකක් දාලා තියාගන්න කියන එක මතක් කිරීමක් කරනවා. ඒ වගේම ලෙවල් 4 එකේ ඉතින් විශේෂ දෙයක් විදිහට කියන්න තියෙනවා මගේ දැනට ගෝලයෝ දෙන්නෙක් ලෙවල් 4 කරන ලෙවල් 5 වලට, ඒ කියන්නේ ලෙවල් 4 කරලා ලෙවල් 5 වලට ගිහිල්ලා ඉන්නවා කරන්ඩ. හිරුෂානුයි පවණී නෙමේ ලෙවල් 5 කරන්න ඇත්තරම 2024 බැච් වල නයනජිතුයි ඒ වගේම අපේ හිටපු කවුද හිරානුයි දෙන්න අරුප්පර ටෙක්නිකල් කොලෙජ් එකේ පාර්ට් ටයිම් ලෙවල් 5 එක කරනවා. මම හිතන්නේ මට හිරාන් දැනුවත් කරා දෙන්නම කරනවා කියලා. ඉතින් ඒක සන්තෝෂයි. මොකද මම උගන්නපු දෙයක් ඉන්ට්‍රස්ට් වෙලා ටිකක් ඉස්සරහට යන්න ඕනේ කියලා, ඒ පැත්තෙන් යන්න ඕනේ කියලා ඉතින් ඒගොල්ලෝ තීරණය අරන් තියනවා. ඉතින් මම ආපු පාත් එක ඉතින් මට ඒක සන්තෝෂයි. ඒ වගේම දැන් 2025 පළවෙනි බැච් එකේ තාම එක්සෑම් ඉවර නැතත් සාහිතිකය අරගෙන නැතත් ලෙවල් 5 එකට ගිහිල්ලා හිරුෂානුයි පවණිත් දැන් ඒ දෙන්නත් ලෙවල් 5 එක කරනවා. ඉතින් ඒ දෙන්නත් ඒක කරන එක ගැන සන්තෝෂයි. මොකද මම උගන්නපු දෙයක් ඒක ඉන්ට්‍රස්ට් වෙලා Tamanට ඒ වැඩේ වෙලා ඉතින් ඒගොල්ලෝ ඒ පැත්තෙන් පාත් එකක් හදාගන්න, ගමනක් හදාගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නිකන් ඔයාලට නිකන් පොඩි විස්තරයක් විදිහට කිව්වොත් එහෙම නිකන් පොදුවේ නිකන් අවවාදයක් විදිහට දුන්නොත් ඔයාලා මතක තියාගන්න අපි හැමෝම ඇවිල්ලා මේ අර ඒ කියන්නේ ඔයාලා මම අපි හැමෝම බහුතරයක් අය ඇවිල්ලා කෝටිපති පවුල් වලින් උපන්න කට්ටිය නෙමෙයි. ඒ කියන්නේ අපේ අම්මලා තාත්තලාට එහෙම ලොකු සල්ලියක් වියදම් කරලා අපිට උගන්වන්න, අපිට අධ්‍යාපනය ලබා දෙන්න, අපේ භෞතික පහසුකම් හදන්න, අපිට වෙනත් පහසුකම් හදන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒක අපේ අම්මලා තාත්තලාගේ වැරද්දකුත් නෙමෙයි. ඒගොල්ලෝ ඒවා ඒ තියෙන සමාජයත් එක්ක එහෙම හිතන්නේ නැහැ. ඉතින් ඒ කාලේ තිබුණු සමාජයත් එක්ක මේ දැන් අපේ අම්මලා තාත්තලා විවාහ වුණේ දැන් අවුරුදු 20කට 30කට කලින්නේ. ඒතකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ තව අවුරුදු 30කින් 40කින් සමාජයේ මේ වගේ තැනකට වෙනස් වෙයි. එතකොට මෙහෙම වෙලා තියෙයි. එතකොට මගේ ළමයාට මෙහෙම කරන්න වෙලා තියෙයි කියලා එහෙම හිතන්නේ නැහැ. يعني ඉදිරිය එහෙම ප්ලෑන් කරන්නේ නැහැ. ඒ තියෙන කාලානුරූපීව මෙන්න මේ වැඩේ කරගෙන යනවා කියලා එහෙම තමයි අපේ අම්මලා තාත්තලා හිතන්නේ. බහුතරයක් අය හිතුවේ එහෙමයි. ඒ අතරතුරේදී සමහර අම්මලා තාත්තලා යම් කිසි දෙයක් එක්ක සාර්ථක වෙනවා, සමහර අය අසාර්ථක වෙනවා. ඉතින් ඒවත් එක්ක අපේ ජීවිත එහෙම යනවා. ඉතින් මමත් ගත්තොත් ඒ වගේ ගොඩක් හැලහැප්පීම් මැද්දේ තමයි ආවේ. ඉතින් මම හැම වෙලේම ළමයෙක්ට උගන්වන්නේ ඒක අර මම විදලා තියෙන නිසා. ඒ කියන්නේ මට ඇත්තම උනේ මට ඉගෙන ගන්න බැරි කමවත් මට උගන්නපු නැති කමවත් නෙමෙයි තිබුණේ. පළවෙනි දේ තමයි අපිට ඊට ඉස්සෙල්ලා ඉගෙන ගන්න ක්‍රමයක් අපේ ලංකාවේ තිබුණේ නැහැ. ඒ කියන්නේ මම කොච්චර කම්පියුටර් වලට ආස වුණත් මට කම්පියුටර් කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න තිබුණේ හරි අමාරු පාරවල්. එහෙම ඇත්තටම ලේසිකම තිබුණේ නැහැ. අද වගේ මේ වගේ කෝසස් ඒවට NVQ සර්ටිෆිකේට් වගේ දේවල් වැලිඩිටි එක ඒවා මම ඉගෙන ගන්න කාලේ කම්පියුටර්ස් වල තිබුණේ නැහැ. ඇත්තටම මම පොඩි ළමෙක් කාලේ ඉගෙන ගන්නකොට මට අදටත් මතකයි මම කම්පියුටරයක් ගන්න පැය දෙකක් කම්පියුටරයක් ගන්න සෑහෙන වෙලාවක් ඒ කියන්නේ බලාගෙන හිටියා ලැබ් එකට ගිහිල්ලා තව කෙනෙක් නැගිටින්න යනකම්. මොකද මුළු ලැබ් එකේම තියෙන කම්පියුටර් 15යි 10ක් විතර 15කුත් නෑ 10ක් විතර තිබුණේ. මම මේ කියන්නේ මම 7 වසරේ ඉන්නකොට 2001 අවුරුද්ද ගැන මම මේ කතා කරන්නේ. එතකොට මම එදා ඒ කම්පියුටරයක් ගන්න මට පැය දෙකක් වැඩ කරන්න මම 10 මාට්‍රම් මට එන්න කියලා තියෙන්නේ. මම 9:45 ඉඳන් එතන හිටගෙන ඉන්නවා දොර ගාව. බැරි වෙලාවත් කවුරු හරි එකක් කලින් නැගිටලා ගියොත් මම ටක් ගාලා ඒක අල්ල ගන්න ඕනේ කියලා. ඉතින් අපි ඉගෙන ගන්න කාලේ ඇත්තම තාක්ෂණෙ තිබ්බේ එහෙමයි. ඉතින් මම අපි ඔය විදියට ඇවිල්ලා ඉගෙනගෙන ටිකක් ඔය A ෆේල් වෙලා ලෙවල් 5 එකක් කරගෙන අමාරුවෙන් ඉතින් ජොබ් එකක් අරගෙන
ඒ විදිහට ඇවිල්ලා අද මේ වගේ ගමනක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් සාර්ථකත්වය කියන්නේ මේ එකපාර එක දවසින් අද මේ level 5 එක ගත්තා, අද level 4 එක ගත්තා, හෙට කෝටිපතියෙක් වෙනවා. එහෙම වෙන්නේ නැහැ මිනිස්සුන්ට. එහෙම වෙනවා මිනිස්සුන්ට ලෝකේ 100%කට වගේ. එහෙම වෙනවා. ඒ 100%කට 105කට වගේ මම හිතන්නේ 105කුත් ඉන්නවා කියලා. 101කුත් නැති තරම් 101කට වගේ ප්‍රතිශතයක් ඒක විශ්වාස කරන්න පුළුවන්. නමුත් ඊටු 99%ම එහෙම වෙන්නේ නැහැ. දැන් ඔයාලා හොඳට බලන්න. ඔයාලා YouTube එකට ගියත් කොහෙ ගියත් දක්ෂතාවයෙන් සාර්ථකත්වයෙන් ඉහළටම ගිය මිනිස්සුන්ගේ කතා විතරයි YouTube එකේ තියෙන්නේ. ඒ කියන්නේ අර 100ට එකෙන් කාගේ හරි වීඩියෝ එකක් YouTube එකේ දාලා තිනවා. හැබැයි අසාර්ථක වෙච්ච මිනිස්සෙගේ එක කතාවක්වත් YouTube එකේ නැහැ. එහෙම දැම්මොත් YouTube එකේ සර්වර් වලත් ඊටම තියෙනවා ඒ වගේ කතා දාන්න. ඒ කියන්නේ මිනිස්සු බහුතරයක් ඉන්නේ ඒ තැන. හරිද? දෙයක් කරන්න ගිහිල්ලා වැටිලා නන්නත්තරලා ආයෙ නැගිටිච්ච මිනිස්සු ඉන්නේ. දැන් මේ උදාහරණයක් කියන්නම් මාවනැල්ල ටවුන් එකේ. මාවනැල්ල ටවුන් එකේ තිබුණා තට්ටු 4ක විතර බිල්ඩින් එකක්. මුස්ලිම් ව්‍යාපාරිකයෙක්. එයා රෙදි කඩයක් කරේ. දැන් මේ ඊයේ පෙරේ දවසානේදී මොකක්ද උනේ? එයාගේ බිස්නස් එක සම්පූර්ණයෙන්ම ලොස්ට් වෙලා ඒ බිල්ඩින් එක මම හිතන්නේ මාවනැල්ලේ ලංකා බැංකුවට ඒ බිල්ඩින් එක උකස් වුණා. ඒ කියන්නේ ඒ බිල්ඩින් එක නඩු මාර්ගයෙන් පවර ගත්තා. එයා ඒ ගත්ත ණයට එයාට ගෙවන්න දැන් ක්‍රමයක් නැහැ. ඉතින් ඒක තමයි ජීවිතය කියන්නේ. හරි. ඒ හින්දා මේ ඔයාලා මොනවා හරි දෙයක් කරපුවාම ඒකේ ප්‍රතිඵල මේ පහුවෙනදට ලබන සතිය. හරිද? මේ හෙට තව පැයකින් එනවා කියලා බලාපොරොත්තු වෙන්න එපා. අද මේ කරන දේ අද ඔයාලට අවුරුදු 20යි. මේ ඔයාලට අවුරුදු 22යි. අද මේ කරන දේ ඔයාලට පිහිටට එන්නේ සමහරක් විට තව අවුරුදු 6කින්, තව අවුරුදු 8කින්, තව අවුරුදු 10කින්. දැන් හොඳම උදාහරණය මගේ බලන්නකෝ. මම 2022 තමයි කැම්පස් එන්න ඕනේ කියලා එක්සෑම් ලියලා ඉන්ටර්විව් ෆේස් කරේ 2022 අවුරුද්දේ. මට ජොබ් එක හම්බුනේ කවද්ද? 2025. අවුරුදු 3ක් ගියා. ඒ කියන්නේ ඇත්තට මේකුනේ රට බංකුලත් වෙච්ච හින්දා ඒ ජොබ් එක අපිව ඉන්ටර්විව් කැඳලා ඔක්කොම කරලා තිබ්බට ඒ ජොබ් එක දෙන්න බෑ. මොකද රජයේ පත්වීම අනුමත කරන්නේ නැහැ. බංකුලොත් ඉඳලා ඔක්කොම රජයේ පත්වීම කැන්සල් කරන්න තිබ්බේ. ඉතින් අවුරුදු 3ක් මගේ කාලේ ජීවිතෙන් ගියා. නමුත් අවුරුදු 3ක් ගිහලා හරි ඒක හම්බුණා. එහෙම තමයි ඒක. එහෙම තමයි අපේ සාර්ථකත්වයේ කියන ස්ටෙප් එහෙම තමයි වැටලා තියෙන්නේ. මේ මම දැන් හිතුවා නම් මම 2022 දැන් ගියා අනේ ඕක හම්බෙන්නේ නැහැ මෙහෙමයි කියලා දැන් මම ඕක ගැන අඬ හිටියා නම් මොකද වෙන්නේ? මේ ආයතනෙත් වැඩ කරන්නේ නැතුව ඒක නෙමෙයිනේ කරන්න ඕන දේ. මම ඒකට වෙන වෙන සොලියුෂන්ස් වෙන දේවල් මම හොයාගත්තා. හරිද? ඒ ටික හොයාගෙන ඉන්නකොට මට මේකත් හම්බුණා. ඉතින් ජීවිතේ වඩාත් හොඳ වුණා. හරිද? ඉතින් ඒ වගේ තමයි ඔයාලගේ ජීවිතය. ඒ නිසා තමන් කරන දේ හොඳ විශ්වාසයක් ඇතුව කරන්න. තමන් මොකක් හරි ගමනක් යනවා නම් ඒක අනිවාර්යයෙන්ම කියන්නේ මම කියන්නේ මෙහෙමයි. ගමනක් යනවා නම් තමන් අනිවාර්යයෙන්ම මේක ඉවර වෙන්නම යනවා කියලා හිතේ තියාගන්න. ඒ කියන්නේ ඒ එතෙන්ට වැඩ කරන්න. මග නවත්තනවා. මේ මට මේක හරියන්නේ නැහැ මම පැත්ත මාරු කරනවා. එහෙම කරන්න එපා. ඒක ඉවරයක් කරනකම්ම ඒක ඉවරයක් වෙනකම් මේ ගමන යන්න. ඒක තමයි කරන්න ඕනේ දේ. ඉතින් මේ level 4 එකටත් එහෙමයි. level 5 එකක් කරන්න ගියත් එහෙමයි. දැන් එරන්ද වගේ කෙනෙක් බැංකුවක ගිහලා බැංකුව එක්සෑම් කරනවා නම් ඒත් එහෙමයි. එයා සීමා කරනවා නම් චාර්ටර්ඩ් කරන්න යනවා නම් ඒත් එහෙමයි. Tamanට තියෙන ටාගට් එක මොකද්ද? ඒක ඉවරයක් වෙනකම් යන්න. දැන් අපේ කවුද නින්නාදී එහෙම ඉන්නවනේ ඉංජිනේර් ෆැකල්ටි එකේ. ඒකට Tamanට තියෙන දේ මොකද්ද? එතනට යන්න බලන්න මේ ළඟදී ඊයේ පෙරේදා දැක්කද ඔයාලා? කොළඹ යුනිවර්සිටි එකේ ගෝල්ඩ් මෙඩල් 16ක් මම හිතන්නේ ඉතිහාසයේ කිසිම ළමයෙක් එහෙම අරගෙන නැහැ. මෙඩල් 16ක්. මේ වෛද්‍යවරියක් හරිද මෙටල් 16ක් ගත්තා සබ්ජෙක්ට්ස් වලට උපරිම ලකුණු අරගෙන හරිද කොහෙද ඒ කෙල්ලගේ ගෙවල් මොනරාගල හරි ඉතින් දැන් ඒ ආපු පළාත ඉගෙන ගත්ත ඉස්කෝලේ එව්ව එයාට වැදගත් උනේ නැහැ සමහර ඒ ළමයා අයිලන්ඩ් ෆස්ට් උත් නෙමෙයි හරිද දිස්ත්‍රික් ෆස්ට් මම හිතන්නේ එහෙමත් නෙමෙයි වෙන්න ඇති එයා ඒ යුනිවර්සිටි එකට ආවට පස්සේ එයා තමන් වඩාත් මෝහත් වෙලා තමන්ට යන්න ඕන ටාගට් එකට උපරිම යනවා කියලා හිතාගත්තා. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි අර ගෝල්ඩ් මෙඩල් 16ක් ආවේ. හරිද? මමත් ගරු කරනවා ඇත්තටම. මොකද මම දන්නවනේ මේ වගේ විෂයක මේ වගේ තැනක එහෙම ගෝල්ඩ් මෙඩල් එකක් එහෙම ගන්න එක ලේසි නෑ. ගෝල්ඩ් මෙඩල් 16ක් කියන්නේ මම හිතන්නේ පේපර් වලට 100ම අරන් තියෙනවා. අසයින්මන්ට් වලට පේපර් වලට හැම එකටම 100 අරගෙන යම් මේ නිශ්චිත මොකක් හරි මට්ටමක් ඇති.
ඒ මට්ටමින් උඩට ඉන්නවනේ යාට ගෝල්ඩ් මෙඩල් එකක් දෙන්නේ. ඒ කියන්නේ ලකුණු 90ටවත් වැඩි උඩින් ඇති යා. ඒ 26කට. ඉතින් ඒ 26ටම දැන් ගත්තේ ගෝල්ඩ් මෙඩල් 16. ඒතර බලන්න ඒ දරුවගේ තත්ත්වය. ඉතින් ඒ වගේ තමයි. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ අපේ ජීවිත වඩාත් යහපත් කරන්න නම් අපි වඩාත් උත්සාහවන්ත වෙනවා. කියන්නේ මෙහෙමයි. අපිට පටන් ගන්න වෙලා තියෙන අර 2න් 3න් වගේනේ දැන් අපි 10න් පටන් ගන්නව නෙමෙයි. අපි යාන වාහන තියාගෙන දෙමව්පියන්ට සල්ලි හොඳට යාමින් තියාගෙන එහෙම පටන් ගන්න නැහැ. එහෙනම් අපි ඉන්නේ 10 15 20 වගේ තැනක. එතකොට අපිට 100ට යන්න තියෙන්නේ තව 70ක් 80ක්. නමුත් දැන් අපි පටන් ගන්නේ 2න් 3න්. එතකොට අපි වැඩිපුර මහන්සි වෙන්න ඕනේ. ඉතින් වැඩිපුර මහන්සි වෙලා වැඩිපුර කාලය අරගෙන කරගෙන යන්න. ඉතින් මහන්සි වෙන එක අතාරින්න එපා. ඒක ඔළුවේ තියාගෙන වැඩ කටයුතු කරන්න ඒවා නැති කරගන්න එපා කොහෙලාක. ඒ හින්දා මම ওই ටිකත් කිව්වේ ඔයාලට වැඩ ටික කරගෙන යන්න උනන්දු වෙන්න මොටිවේට් වෙන්න කියන එක තමයි මම කිව්වේ. ඒ විදිහට තියාන ලස්සනට වැඩ ටික කරගෙන හොඳට ඉතින් ජීවත් වෙන්න. ඇත්තටම මම මේ ජොබ් එකට එනවත් එක්කම පොඩ්ඩක් ඔයාලගෙන් දුරස් වුණා තමයි. මොකද මේ ජොබ් එකේ මේක මට අලුත් පරිසරයක් අලුත් නීති රීති ටිකක් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් අලුත් විදියට වැඩ කරන්න තියෙනවා. ඒ කියන්නේ අර කලින් තිබුණු අවස්ථාව වගේ නෙමෙයි, ටිකක් වෙනස් අවස්ථාවක්, වෙනත් තැනක්, අලුත් කට්ටිය, ආයතනයේ අලුත් කට්ටිය අලුත්. ඉතින් ඒවත් තේනේ කරගෙන යන්න ඕනේ. මගේ සමහර දේවල් දැන් වෙනස් කරගන්න ඕන. ඉතින් දැන් මට ඇත්තටම දැන් ඔයාලා කොහොම කතා කරත් දැන් මට MSc එක කරන්න වෙලා තියෙනවා. මේ අවුරුද්දේ මට පටන් ගන්න වෙනවා. ඉගෙන ගන්නවා කියන්නේ ඉතින් වහ කරනවා වගේ තමයි. මොකද මම රස්සාව කරන ගමන් ඉගෙන ගත්ත මිනිහෙන්නේ. දැන් ආයෙ රස්සාව කරන ගමන් ඉගෙන ගන්නවා කියන්නේ නිකන් අර ණයට අඳුකල වගේ. කියන්නේ අර තියෙන ලයිෆ් ස්ටයිල් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේ කම්ෆර්ටබල් කියන්නේ අපි කියන්නේ කම්ෆර්ට් සෝන් එක කියලා. දැන් ඒ සෝන් එක ගලවලා වීසික වෙනවා. ආයෙ ඉගෙන ගන්න ගිහපුවාම ඉතින් වෙනම පිස්සු වැදෙන සීන් එකක් ඒක මතක් වෙනකොටත් බයයි. ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඒක කරන්න ඕනේ. මොකද නැත්තම් පැවැත්මක් නැහැ. ඒ කියන්නේ ඒක නොකර ඉන්න පුළුවන්. නමුත් ඒතකොට පැවැත්ම හරියට එන්නේ නැහැ. පැවැත්ම සෙට් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක නෙමෙයි කරන්න ඕනේ. අපි ඒක කඩාගෙන ඉස්සරහට යන්න ඕනේ. ඉතින් එතකොට ඉතින් ඒ අනෙක් ප්‍රශ්න ගැන හිතලා වැඩක් නැහැ. ඒ ටික කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ පෞල් ජීවිතේ පැත්තෙන් තව ගන්න ඕනේ තියෙන කීපයක් තියෙනවා. ඉතින් ඒ ටික මේ දවස්වල කරගෙන යනවා. ඒ වගේ ඉතින් ගොඩක් ඒවා තියෙනවා. හරිද? ඉතින් ඔක්කොම බැලන්ස් එකේ කරගෙන යන්න ඕනේ. ඉතින් ඔයාලටත් මම කියන්නේ බැලන්ස් එකේ හැමදේම කරගෙන තමන්ගේ අම්මා තාත්තගේ ඒ තියෙන දේවල් ඒගොල්ලන්ගේ දකින්න හීන ඉෂ්ට කරන්න පෙළඹෙන්න. ඉතින් මේක ඔයාලගේ අම්මා තාත්තගේ සමහරක් වෙලාවට මේ එක්සෑම් එකේ හීනයක් වෙන්න පුළුවන්. නමුත් මේක ඔයාලා වෙනුවෙන් කරගන්න. මේක කවදා හරි දවසක ඔයාලට අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ඉතින් කියන්නේ මම මේක මෙච්චරම ඔයාලට ෆෝස් කරන්නේ මම ඒක එහෙම දැන් උදාහරණයක් විදිහට දැන් ඔයාලා බිස්නස් එකක් පටන් ගත්තොත් ඒ බිස්නස් එකට ලක්ෂ 5ක් ගේමක් නැතුව ණයක් ගන්න පුළුවන් ඔයාලා ගාව NQ සර්ටිෆිකේට් එකක් තියෙනවා. හැබැයි මෙහෙමයි. ලංකාවේ බිස්නස් කරන්න ණය ගන්න බෑ. කරන බිස්නස් එක පවත්වාගෙන යන ණය ගන්න පුළුවන්. ඒක තමයි ලංකාවේ බැංකුවල තියෙන තියරිය. ඒ කියන්නේ ඔයාලට දැන් අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියලා එහෙම ණය දෙන්නේ නැහැ. දැන් ඔයාලා ගිහින් කියනවා මට මෙහෙමයි බුක් ෂොප් එකක් දාන්න ඕනේ, මට ලක්ෂ 10ක් ඕනේ, මට බඩු ටික ගන්න. එහෙම බෑ. එහෙම ලංකාවේ බැංකුව එහෙම දෙන්නේ නැහැ. ඇයි එහෙම දෙන්නේ නැත්තේ? එහෙම දෙන්නේ නැත්තේ බැංකුවල තියෙන බැංකුවේ සල්ලි නෙමෙයිනේ. බැංකුවල තියෙන සල්ලි ඇවිල්ලා අනුන්ගේ සල්ලි. ඒතකොට අනුන්ගේ සල්ලි තව නොදන්න කෙනෙක් අතර දෙනකොට බැංකුව වග වෙලා තමයි ඒක දෙන්නේ. ඒතකොට දැන් ඔයාලා බිස්නස් එකක් කරන්න ඕනේ කියලා ලක්ෂ 10ක් ණයට අරගෙන ඔයාලට ගෙවා ගන්න බැරි වුණොත් ඒ බිස්නස් එක අසාර්ථක වුණොත් ඔයාලට ගෙවා ගන්න ක්‍රමයක් නැති වුණා. ඒතකොට බැංකුව මොකද කරන්නේ? කොහොමද ඒ ලක්ෂ 10 ගන්න? ඒ පොඩිය ගන්නේ කොහොමද බැංකුව? ගන්න විදියක් නැහැනේ. අන්න ඒ හින තමයි අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න සල්ලි දෙන්නේ නැත්තේ. ඒකයි බැංකුව. හැබැයි ඔයාලා බිස්නස් එකක් කරගෙන යනවා. අවුරුද්දක් විතර එකමාරක් විතර කරගෙන යනවා. ඔයාලා බැංකුවත් එක්ක යම් ගනුදෙනුවක් කරනවා. සල්ලි ටිකක් දානවා, ගන්නවා, පඩි බේරනවා, ලයිට් බිලක් ගෙවනවා. එතකොට බැංකුවල ඔයාලා දැන් ඔය බිස්නස් එක පටන් ගන්න කට්ටිය මුලින්ම කරන්න ඕනේ බැංකු account එකක් කරන්න ඕනේ. අරලා තමන්ගේ දිනදා දෛනික තියෙන දේවල් ටික බැංකුවට දාන්න ඕනේ. ඩේලි දාන්න. දැන් මමත් කරේ මුලින්ම එහෙම තමයි RDB බැංකුව අල්ලගෙන අවුරුද්දක් විතර මම ඩේලි දානවා. 2000 එහෙම දානවා. දාපුවාම අන්න බැංකුවට පොඩි ස්ථාරත්වයක් එනවා. පොඩි බිස්නස් එකක් යනවා. මුගේ සල්ලි මේ පොඩ්ඩක් ගැවසෙනවා. මේකට නිකන් පොඩ්ඩක් මේ අපි ලෝන් එකක් දුන්නොත් ගෙවා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්න එහෙමයි මේ මැච් එක ගහන්නේ. ඊට පස්සේ තමයි බැංකුවෙන් ගිහිලා අපි ණයක් ඉල්ලපුවාම මැනේජර් බලනවා මම අවුරුද්දක් විතර සල්ලි දාලා තියෙනවා. එක විදිහට සල්ලි ඇවිල්ලා තියෙනවා. මාසෙට මෙහෙම දාලා තියෙනවා. අවුලක් නැහැ වගේ.
එහෙනම් මෙයාට ලෝන් එකක් දෙන්න පුළුවන් කියලා එයා තීරණය කරනවා. ඊට පස්සේ තමයි අපිට ලෝන් එක කරන්න ගෙවන්න යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔක තමයි ක්‍රමය. හරි. ඉතින් ඒ නිසා එහෙම තැනකදී ඔයාලට ලක්ෂ 5ක් 106 වගේ පොලියකට දැන් ඇත්තට මම දැන් 106ක් හොයාමාරක් වගේ පොලිය වෙන්නේ. ඒ වගේ අඩු පොලියකට ඔයාලට ගන්නත් මේ නිකු සාතිකේ මේ උදව් වෙනවා. ඔයාලට ඇත්තටම අඩු පොලියට ලෝන් එකක් කරගෙන කරන්න පුළුවන්. ඉතින් ඒකම මම කියන්නේ ඔයාලා එකම දිහා බලන්න ඉන්න එපා. රජයේ ජොබ් ආරම්භ කියලා බලන් ඉන්න එපා. ප්‍රයිවට් ජොබ් එකක් හම්බුනොත් ඒකට කියලා ඉගෙන ගන්න, ඒකේ වැඩ කරන්න, ඒකේ තියෙන කට්ට ඛණ්ඩ ඒ කියන්නේ ඔය මමත් ගිහිල්ලා එහෙම ප්‍රයිවට් තැනක වැඩ කරලා තියෙනවා අවුරුද්දක් විතර මුල් කාලේ. ඒ එක්ස්පීරියන්ස් එක ගන්න කොච්චර අමාරුද ජීවිතේ ජීවත් කරවන්න, සල්ලි හම්බ කරන්න කොච්චර අමාරුද කියලා ඉස්සෙල්ලා ඉගෙන ගන්න. අන්න එතකොට ටික ටික ඔයාලට ඔය සල්ලි නිකන් අනවශ්‍ය විදිහට වියදම් කරන ඒවා ඔයාලට ඒතර ටික ටික පාලනය කරගන්න පුළුවන්. ඒතර Tamanටම හිතනවා මේ එහෙම සල්ලි නිකන් අනවශ්‍ය විදිහට වියදම් කරන්න හොඳ නැහැ නේද මම මේ අමාරුවෙන් සල්ලි හොයන්නේ කියලා තේරෙනවා. අන්න ඒ වගේ අර එහෙම පොඩ්ඩක් ඒවා ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයාලා බිස්නස් එකක් හරි නැත්නම් මොකක් හරි වෙනත් ව්‍යාපාරයක් හරි ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් හරි මොනවා හරි දෙයක් ඩෙවලොප් කරගෙන මේ පැත්තකට ස්පෙસિෆයි වෙලා යන්න. ඉතින් ඒක තමයි කරන්න හොඳම දේ. රජයේ ජොබ් වලට යන්න එපා කියනවා නෙමෙයි. ඒක හොඳයි. නමුත් ඒකක් දිහාම බලාගෙන ජීවිතේ වයසට යන්න එපා කියලා මම කියන්නේ. ඒ කියන්නේ දැන් රජයේ ජොබ් එකක් හම්බෙයි කියලා අවුරුදු 20 ඉඳන් 30 වෙනකම් බලන් ඉන්නවා මුකුත් වැඩක් කරන්න නැතුව. ඒක හරියන්නේ නැහැ. අවුරුදු 20 ඔයාලා ජොබ් එකක් හම්බෙයි කියලා ඔයාලා තරඟ කරනවා. නමුත් එතකම් ඔයාලා වෙන මොකක් හරි ප්‍රයිවට් තැනක හරි වැඩ කරනවා. එහෙමයි. ඒක සමහරක් විට හම්බෙනවා, සමහරක් විට හම්බෙන්නේ නැහැ. මම අර හැමදේම කියනවා වගේ හැම ජොබ් එකක්ම ඇත්තටම රජයේ ජොබ් කියලා ලස්සන ජොබුත් නෙමෙයි. මම ගත්තොත් එහෙනම් මගේ අවුරුදු 13ක කාලේ මම දැන් වැඩ කරන්නේ වෘත්ති පුහුණුවකත් එක්ක. ඇත්තට වෘත්ති පුහුණු අධිකාරිය කියලා කියන්නේ මහා අචාරුවක් තියෙන ආයතනයක්. ඒ කියන්නේ ඒ ආයතනය මැනේජ්මන්ට් කරන ඒවුන්ට මැනේජ් කරන්න තේරෙන්නේ නැහැ. ඒක තමයි අංක 1. අර පරිපාලනය. නමුත් මම වෘත්ති පුහුණු අධිකාරියට ආදරේ මොකද මම ඉගෙන ගත්තේ ඒකේ. මම ඉගෙන ගත්තේ ඇත්තටම කෑගල්ලේ වෘත්ති පුහුණු මධ්‍යස්ථානයේ. ඒතකොට බල්ලපාන අපේ දිස්ත්‍රික් කාර්යාලයෙන් තමයි මම ලෙවල් 5 එක කරේ. මම ඔයාලට කියලාත් ඇත්ත මන්ද මට සර් අර එස්ලොම් බටයක් යන්නකම් ගැහුවා කියලා. ඒ වගේ මේවා කළා හරිය ඉතින් මේ ඉගෙන ගත්තා. හරිද? ඉතින් එහෙම කරලා වැඩේ කරා. ඉතින් අර ඒ වගේ අර මේ එතනට ආදරේ. හරි. ඒකත් එක්ක බලලා ඉතින් මෙතනට ආපුවම මෙතන වෙනම තැනක්. මෙතන වෙනම ගමනක් තියෙන්නේ. මෙතන වෙනම විදියට හිතන්න තියෙන්නේ. ඉතින් අර ඒක තමයි වෙනස. ඒ ටික ඒ වගේම ඔයාලගේ ජීවිතේත් කවදාද දවසක හම්බෙයි. ඒ හින්දා අදාළ වැඩ කටයුතු ටික කරගෙන යන්න කියන එක තමයි කරුණාවෙන් මතක් කරන්නේ. හරි. ඉතින් රශ්මි පොඩ්ඩක් හැමෝටම උදව් කරන්න නෝට් එක ෂෙයා කරලා ඒ ප්‍රශ්න ටික පොඩ්ඩක් ෂෙයා කරලා කට්ටියට උදව් කරන්න. මේ දවස් ටික ටිකක් මහන්සලා වැඩ කරන්න. හරියටම තව දවස් කිහිපයක් වලට තියෙන දවස් වලින් ගත්තොත් 1 2 3 4ක් දවස් 4ක් වගේ තියෙන්නේ. ඒ හින්දා වැඩ ටික කරගෙන යන්න. කරගෙන ගිහිල්ලා හැමෝම මේක ගොඩ දාගන්න කියන එක තමයි මතක් කරන්නේ. එතනින් එහාට ස්ටෙප් එක අපි එතනින් එහා පැත්තට හිමීට ඒ දිනවක වහනුත් එක කතා කරගෙන යමු. නමුත් එතකන් ඉන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලා මේ ඩේල් ඩයරි CBT පොත් ඒ ටික නෝට් පොත් ටික ඊට පස්සේ ට්‍රේනින් ලෙටර්ස් ටික ඒ ටික කම්ප්ලීට් කරලා තියාගන්න. අර දවස් වෙනකම්ම බලාගෙන ඉන්න එපා. ළඟට එනකම්ම බලන් ඉන්න එපා. ඒවත් දැන් හිමින් හිමින් කම්ප්ලීට් කරලා ඒ ටිකත් ඉවර කරගන්න. ඔක තමයි කරන්න තියෙන දේ. හරි. එහෙමනම් අපි ආයෙ දවසක හම්බෙමු. ඔය ටික මතක තියාගන්න. මම මේ ලින්ක්ස් ටික ඔයාලගේ groups වලට එවන්නම්. මේ ෆොටෝ එකත් groups වල දාන්නම්. මේකට ඇඩ්මිෂන් එක ගන්න ඕනේ නැහැ නේ. මේ link එකත් මම ඔකටත් ඔයාලට එවලා තියන්නම්. චෙක් කරලා බලන්න. අවශ්‍යතාවයක් තිබුණොත්. එතකොට ඔය ටික බලලා වැඩ ටික ඉවර කරගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. රෙකෝඩින් එකත් මම එවන්නම්. රෙකෝඩින් එකත් මම දාලා link එක අදම එවන්නම්. ඒ ටික කරගෙන එනවා වැඩේ කරගෙන යන්න. මොනවා හරි දෙයක් තිබුණොත් group එක through මොකක් කර message එකක් දාන්න හදිස්සිය හරි අනිවාර්යයෙන්ම exam කියලා ලියලා සමත් වෙන්න කියන එක තමයි ඉල්ලීම තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම කරන්න. එතනින් එහාට තියෙන ස්ටෙප් එක අපි එතනින් එහාට කතා කරගෙන යමු. ඒක දැම්ම කලබල වෙන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජයෙන් ජය වෙලා exam එක හොඳට කරගෙන හැමෝටම සමත් වෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කිරීමක් කරනවා. එහෙනම් ආයෙ දවසක පස්වලාක හම්බෙමු.